ස්ක්‍රීන් එක පේනවා. මේ මාව කැඩෙනවද නැහැනේ? නෑ මල්ලි. හරි. එහෙනම් පටන් ගමු. SNR. SNR කියන්නේ සරලවම support and resistance. හරිද? වෙන දෙයක් නැහැ මේකේ. ඒතර ඔයාලා මේක යූස් කරන්න ගොඩක් වෙලාවට මම අර කියපු කාරණා වලට තමයි. හරිද? පළවෙනි එක key levels අඳුර ගන්න, ඔයාලගේ story line එක build කරගන්න සහ ඔයාගේ entry එක sharp කරගන්න. හරිද? ওই දේවල් තුන තමයි මේකේ අපි මේ යූස් කරන්නේ. එතකොට SNR ගාදී මට ඔයාලා පරිම දවස් 3ක්යි මේක ඇඩ්වාන්ස්ම පාර්ට් කරනවා නම් හරිද? අද සාමාන්‍යයෙන් මේවා දැනගන්න ඕන දේවල් සහ බේසික් ටික කියලා දෙනවා. සහ අද වෙලාව ඇති වුණොත් මම යම් තාක් දුරකට මේක ඇඩ්වාන්ස් කරනවා. එහෙම නැතුනොත් අපි තව දවසක් දාගමු. හරිද? උපරිම දවස් 3යි යන්නේ ඊට වඩා නම් ගන්න නැහැ මේක. හරිද? එතකොට SNR ට්‍රේඩ් කාර්ඩ්දී ඔයාලා දැන් මේ වෙනකන් ඉගෙනගෙන තියෙන SNR කොහෙන්ද? හරිද? ඉගෙනගෙන තියෙනවා නම් හරිද? ඉගෙනගෙන නැත්නම් අවුලක් නැහැ. තියෙනවා නම් ඒවා ටික අමතක කරලා දාන්න. හරිද? මම මේ කියන ඒවා යූස් කරන්න මේ ඔයාලට උගන්වන ක්ලාසික් SNR නෙමෙයි. හරිද? ඔයාලා කොහෙන් හරි ඉගෙනගෙන තියෙනවා නම් E-Quest එකකින් හරි E-Club හරි මොන විකාරයෙන් හරි ඉගෙනගෙන තියෙනවා නම් ඒවා මතක කරලා දාන්න. මේවා වැඩක් නැහැ. ඒවා වැඩක් නැහැ මේක. හරිද? එතකොට අපි SNR වල පටන් ගද්දී use කරන time frames තියෙනවා. හරිද? එතකොට මේකේ අපි only using 5 time frames. හරිද? time frame 5 use කරන්නේ. මේ ඊට වඩා use කරන්නේ නැහැ. හරිද? මම ඉගෙන ගත්ත source එකක් දෙන්නම් ඔයාලට. ඒකේ record එකක් තියෙනවා. මම ඒ ටිකත් වගේ මම ඉගෙන ගත්ත තැන්වල මේ sources ටිකක් දෙන්නම්. ඔයාලා ඒවත් බලන්න. ඉස්සෙල්ලා මෙතෙන් මේ අල්ලගෙන යන්න වෙන්නේ. හරිද? ඒතකොට lazy. මේ එතකොට මේකේ ඔයා මේ unnecessary time frames ඔක්කොම ටික අයින් කරලා දාන්න. හරිද? මේක අපි use කරන්නේ මෙන්න මේ time frame ටික විතරයි. පළවෙනි එක තමයි 1 hour time frame එක. හරිද? 1 hour වලින් යට යන්නේ නැහැ. මොකද අපි කිව්වනේ මේක අපි use කරන්නේ key levels අඳුර ගන්න, entry sharp කරගන්න වගේ දේවල් වලට කියලා. ඒකට අපිට අර high frequency trading scalping වලට මේ අවශ්‍ය මේ points කියන්නේ key levels ආරමේ ගන්න විතරයි මේ use කරන්නේ. නැතුව entry ගන්න මේක use කරන්නේ නැහැ. හරිද? entry ගන්න points තියෙනවා. මම ඒවා ඉස්සරහට කියලා දෙන්නම්. දැන් මේවා use කරන්නේ නැහැ. හරිද? ඉස්සෙල්ලා වැදගත් ඒවාට අවධානය දීලා ඉන්න ඕනේ. දැන් මෙන්න මේ time frame පහ විතරයි අපි use කරන්නේ. හරිද? 1 hour, 4 hour, daily, weekly සහ monthly. හරිද? ඔන්න time frame පහ විතරයි. හරිද? එතකොට මේකෙත් මෙන්න මේ time frame දෙක තියෙන්නේ. මොන් හරියට අහගන්න. මෙන්න මේ time frame දෙක අපි use කරන හැමතිස්සෙම අපේ entry point එක හොයාගන්න. හරිද? entry point එක. entry point එක හොයාගන්න තමයි මේ time frame දෙක use කරන්නේ. සහ එතන මේ time frame තුන use කරන මොනවද? මේ time frame තුන use කරන්නේ හැමතිස්සෙම අපේ direction එක හොයාගන්න. හරිද? direction. කියන්නේ market එක දැන් මොන පැත්තටද යන්නේ කියලා හොයාගන්න තමයි මෙන්න මේ time frame තුන use කරන්නේ. හරිද? මේ දෙක entry එකට මේ තුන direction එකට. හරිද? එතකොට මෙන්න මේ time frame පහ විතරයි අපිට ඕන වෙන්නේ මේකෙදි. අනිත් ඒවා දැම්ම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? එම කියන්නේ ඉස්සරහටත් එහෙම ලොකුවට අවශ්‍ය නැහැ. මොකද ඔයාලා ICT වලින් රයිට් කරන්නේ. එතකොට මේකේ levels ගත්තාම දැන් මේ කිව්වනේ මම support and resistance වලින් හැදලා තියෙන්නේ. පළවෙනි මේක තමයි ඉතින් support එක. හරිද? අපි මේකෙදි මට කියන්නම දුණා මේකෙදි අපි use කරන line chart එක. හරිද? line chart එක ඔයාලා මෙතනින් දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට moving average එක තියෙනවා නේද? දාන්නවනේ moving average indicator. මෙන්න මේක. SMA කියලා type කරන්න. SMA කියලා type කරාම ඔයාලට එනවා moving average simple කියන මෙන්න මේ indicator එක. මෙන්න මේක දාගෙන හරිද? මෙන්න මේකට ගිහිල්ලා මෙන්න මේ length එක දෙන්න ඕනවා එක. හරිද? length එක දීලා මෙන්න මේ source එක ඔයා closing price එකට තමයි දාන්නේ. හරිද? මෙතන ඔයාලට open එක තියෙනවා, high එක තියෙනවා, low එක සහ close එක තියෙනවා. තව තියෙන ඒවා තියෙනවා. හරිද? මේ දැන් ඔයා මෙතන use කරන්න ඕනේ මෙන්න මේ closing price එක. මේකට තමයි ඔයා මේ අපි මෙන්න මේකේ ඇනලිස්ටික් කරන්න. හරිද? හැමතිස්සෙම closing price එක. හරිද? closing ඒ කියන්නේ දැන් ඔයාලා line chart එක දාගත්තොත් ඔයාලා line chart එකේ පේන්නේ closing price එක. හරිද? ඒක අපි මේ closing price එක use කරන්නේ. එහෙම නැත්නම් ඔයාලා මේ indicator එක use කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් line chart එක use කරන්න. හරිද? මේ දෙකම එකයි. හරිද? හරි. එතකොට අපි මේකේ පළවෙනි මේක තමයි අපේ support එක. support එකක් අපි සාමාන්‍යයෙන් මේක ගන්න මෙන්න මේ. ඔයාලා මේවා දාන්න. හරිද? already know V formation එක. මේක දන්නවා නේ. ඒක සාමාන්‍යයෙන් අපේ support level එක කියන්නේ මෙන්න මේකේ මේ V formation එකේ තියෙන මෙන්න මේ උල තියෙන point එකට මෙන්න මේක තමයි අපේ support area. හරි. support.
එතන මේකේ අනිත් පැත්ත මොකද්ද? උත්තර දෙන්න. resistor රෙසිස්ටර්. හරි. එතන මේක ඇවිල්ලා අපේ රෙසිස්ටන්ට් ඒරියා එක. හරි. resistance. හරි. මෙන්න මේක තමයි සපෝට් එක. මේක තමයි රෙසිස්ටර්. මේවා තමයි ඉතින් ඉස්සරහට ඔයාලා යූස් කරන ගොඩක් වෙලාවට කී ලෙවල්ස් එන්නේ. හරිද? මේක ඇවිල්ලා V formation එක සහ මේක ඇවිල්ලා A formation එක. හරිද? මේක A අකුරක් වගේ මේ උල වගේ උඩට තියෙනවා. හරිද? දැන් මේක ඇවිල්ලා V formation. හරිද? නොයි දෙක තමයි ඔයාලා ඉගෙන ගන්න පළවෙනි SNR level එක. හරිද? මේ වගේ levels අපිට කිහිපයක් තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට වැදගත් වෙන level එක තමයි ඔයාලා මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. නෝට් එක උත් එකයි. ඊළඟට අපිට වැදගත් වෙන ඔයාලට ඕවා තේරෙනවා නේ? pretty basics. ඊළඟට අපිට වැදගත් වෙන level එක තමයි ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි මේ supply and demand trade එකක්දී හරි support and resistance trade එකක්දී හරි එහෙම නැත්නම් ICD trade එකක්දී හරි මොකක් හරි level එකක් කියන අපේ key level එකක් reject වුණොත් ආපහු ඒක අනිත් පැත්තට react කරනවා නේද? ඒ කියන්නේ bullish key level එකක් මේ reject වුණොත් ආයේ bearish පැත්තට මේ ඒක මේ react කරනවා නේද? ඒක දන්නවා නේද? අන්න ඒ වගේ තමයි SNR වලත් මේ හිතන්නකො මෙන්න මෙතන සපෝට් එකක් තිබ්බ කියලා. හරිද? මෙන්න මේක මෙතනින් බ්‍රේක්. මේ බ්‍රේක්. හරිද? මේක බොඩි බ්‍රේක් එකක් වෙන්න ඕනේ. වික් කරාට අපි ගණන් ගන්න නැහැ. ඔයාලා දන්නවා ICD වලත් තියෙනවා wicks may do the damage but tell the story කියලා නේ. අන්න ඒ වගේ තමයි මේකෙත් වික් කරාට අපි ගණන් ගන්න නැහැ. බොඩි එකකින් බ්‍රේක් වෙන්න ඕනේ. එතකොට අපි මේකට කියනවා සපෝට් එකක් තිබ්බා. ඒක බ්‍රෝක් වුණා. එයින් ඒක රෙසිස්ටන්ට් එකක් විදියට වැඩ කරනවා. හරිද? ඒකින්ද අපි මේකට කියනවා SBR level එකක් කියලා. ඒ කියන්නේ support broken resistance කියන එක. හරිද? SBR level එක. හරිද? එතකොට මේකේම අනිත් පැත්තත් එහෙමම තමයි. මෙන්න මෙහෙම resistance එකක් තියෙනවා. මොකද break වෙනවා. break වුණාට පස්සේ මේක support එකක් විදියට වැඩ කරනවා. එතන මේකේ නම මොකක් වෙන්නේ නැද්ද? RBS අන්න හරි. RBS resistant broken support. හරිද? මේකලා RBS level. හරිද? මේ දෙකත් ඔයාලට key levels විදියට ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ අපිට තියෙනවා opening close level. open close levels තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. bullish මෙන්න මෙහෙම. මෙන්න මේක. ඔයාලා මේකද gap level එක කියලාත් අහලා ඇති. මේක ඇත්තටම gap level එක නෙමෙයි. මේකට කියන්නේ අපි මේ OC level එක. හරිද? OC කියන්නේ open close කියන. හරිද? ඒ කියන්නේ මෙන්න මේ candle එක මේ close වෙලා සහ මෙන්න මේ candle එක open වෙන point එකට තමයි මෙන්න මේ ඒ දෙක අතර තියෙන මේ මෙන්න මේ level එක. කියන්නේ අපිට මේක line එකක් ඇඳලාගෙන මෙන්න මේ අන්න ඒකට තමයි අපි කියන්නේ open close level එක කියලා. මේක bullish පැත්තට ගන්නත් පුළුවන්. bearish පැත්තට ගන්නත් පුළුවන්. මම මේකට එක්සැම්පල් ඔක්කොම පෙන්නන්න. හරි? මේකට අපි කියනවා OC එක කියලා. open close level එක. හරිද? මේක අපිට මෙහෙම ගන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ support broken ඒ කියන්නේ RBS SBR වගේ ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ හිතන්නකෝ මෙන්න මෙහෙම open close level එකක් තියෙනවා කියලා. හරිද? channel දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම කැන්ඩල් එකක් තියෙනවා. කැන්ඩල් එකක් තියෙනවා කියලා
රෙඩ් එකක් රෙඩ් එක එතකොට මේක වික් අඳින්න ඕනද නෑ කියන්න පප්පා උන්නේ දැන් ඉතින් කියන්නවා බොරුනවා ඇන්දර අඳින්න කලින් කියන්න භාගයක් හඳලා මෙන්න මේ වගේ යස් කරන්න පුළුවන් හරිද ඒ කියන්නේ මෙතන ඕපන් ක්ලෝස් ලෙවල් එකක් තියෙන්නේ ඒතකොට ඒ ක්ලෝස් ඕපන් ක්ලෝස් ලෙවල් එක එහෙම ඇවිල්ලා අර මේක ඇවිල්ලා බ්‍රේක් වෙනවා ඒතකොට අපිට මේකෙන් එක්ස්පෙක්ට් කරන්න පුළුවන් අර OC ලෙවල් එක ඊට පස්සේ දැන් මේක ඇවිල්ලා සපෝට් එකක් විදිහට දැන් මේකේ වෙන්නේ ප්‍රයිස් එක මෙහෙම ඇවිල්ලා මෙන්න මේ ඕපන් ක්ලෝස් ලෙවල් එක වැදිලා ප්‍රයිස් එක මෙතන රිජෙක්ට් වෙන්න පුළුවන් හරිද ඔන්න ඔහොම දැන් මේකෙත් එහෙමයි ප්‍රයිස් එක කොහොම ඇවිල්ලා මෙන්න මේ ලෙවල් එකේ වැදිලා මෙතන රිජෙක්ට් වෙන්න පුළුවන් හරිද දැන් මේකේ මොකද්ද වෙන්න ඕනේ ප්‍රයිස් එක ඇවිල්ලා ඔන්න ඔහොම වැදිලා මේකෙන් රිජෙක්ට් වෙන්න ඕනේ එහෙම රිජෙක්ට් වෙන්නේ නැතුව මාකට් එක මේක බ්‍රේක් කරගෙන පහළට ගියොත් මේකෙන් වෙන්නේ ඊට පස්සේ මෙන්න මේ ප්‍රයිස් එක මේක වැදිලා දැන් ආපහු උඩට ඇවිල්ලා මේක ඇවිල්ලා මෙතනින් රිජෙක්ට් වෙනවා ඔන්න ඔහොම අපිට OC ලෙවල් එක යූස් කරන්නත් පුළුවන් මේකේ බුලිෂ් සිනාරියෝ එකක් එහෙමම තමයි දැන් ඔයාලට ඒක අඳලා වෙන්නන්න ඕනේ නැහැ නේද ඔයාලට හිතාගන්න පුළුවන් නේද අඳින්න වෙයිද නෑ මල්ලි පුළුවන් අවුලක් නෑ. පුළුවන් අඳින්නේ හරිනේ මේක ඉන්වෙස්ට් කරන්න ගන්න සෙටින් එකේ ඉන්වෙස්ට් කියන එක යවුවාම chart එක අනිත් පැත්ත හැද. එහෙනම් ඒක හරියන්නේ ඒක ඔයාලා හිතාගන්න හරිද අනිත් පැත්ත අඳින්න ඕනේ නැහැ හැම එතකොට මෙන්න මෙහෙම තමයි open close levels use කරන්නේ හරිද හරි මම එතකොට ඔයාලට දැන් levels කිහිපයක් කියනවා තව එක level එකක් තියෙනවා මෙන්න මේක අපිට හිතන්නකෝ මෙන්න මෙහෙම level එකක් තියෙනවා QM එක අහලා තියෙනවනේ මෙන්න මේ ඒ කියන්නේ මුලින් අපිට මෙන්න මෙහෙම මේක යූස් කරන විදිහක් තියෙනවා මේ QM එක හැමතිස්සෙම මේ වගේ හැදුණු පළියට මෙහෙම යූස් කරන්නේ නැහැ මේක යූස් කරන විදිහක් තියෙනවා මම ඒක ඉස්සරහට කියලා දෙන්නම් දැනට QM එක ඔයාලා යූස් කරන්නේ දැනට මේක නිකන් ඔළුවේ විතරක් තියාගන්න හරිද අර levels තමයි main levels හරිද මම දැන් ඔයාලට මෙතන කියලා දුන්නේ මෙන්න මේ A formation එක B formation එක SBR RBS open close levels හරිද ඔයා තමයි main එක මෙන්න මේ QM එක ඔයාලට යූස් කරන්න පුළුවන් මේක යූස් කරන විදිහක් තියෙනවා සහ මේක යූස් කරන තැන් තියෙනවා හරිද හැමතැනම මෝඩේ වගේ යූස් කරන්නේ නැහැ හරිද එතකොට මේක හැදෙන්නේ සාමාන්‍යයෙන් ඔන්න ඔහම A formation එකක් තිබිලා ඒ කියන්නේ අපේ resistant level එකක් තිබිලා ඒක break වෙලා ආපහු ඒක පල්ලෙහාට break වෙනවා හරිද මෙන්න මේක දෙපාරක් break වෙනවා ඒතර මෙන්න මෙතනින් මෙයා මේක කඩලා තියෙන්න ඕනේ මෙන්න මේ structure එක මෙන්න මේක structure එක කඩලා තිබ්බම මෙන්න මේ level එක මෙන්න මේ point එකේ තිබ්බ මෙන්න මේ A formation එක අපිට ආපහු වැඩ කරනවා මේ අපේ resistant area එකක් විදියට මේකට තමයි අපි කියන්නේ QM level එක හරිද මේ වගේ දිගටම තියෙනවා මට දිගටම දැන් නම් මතක නැහැ මම කාලෙකින් SNR කරලා නැති හින්දා මම ඔයාලට දිගටම ටික දාලා තියෙනවා මම වෙනද නම් මෙච්චර පිළිවෙලට උගන්වන්නේ නැහැ අද ඉතින් අර අලුත් එක්කෙනෙක් හරි නෑනේ පටන් ගත්ත දවසේ ඔකේ පිස්සු වෙලි ඔයාලා ඔය අලුතෙන් එන අයට කියලා දෙන්න මං කිව්වා එයාට අහන්නත් කියලා ගෲප් එකේ කොහොමද කියලා එයා අහලා තිබ්බේ නෑ ඒතකොට එයා අහන්නේ නෑනේ එහෙම එයා අලුත් නෙදි දන්නේ නෑනේ එහෙම අහන්න බෑනේ ඔයාලා පොඩ්ඩක් කියා කරලා අහන්න මම ඔය අලුතින් ඇඩ් කරනවා ඔයාලා දන්නේ නෑනේ තාම ඔයාලා පරණ මෙම්බර්ස්ලා විදියට ඔයාලගේ යුතුයකම එයාලෙන් අහන්න හරි මේක තව විනාඩි 10කින් එන්නේ කාඩ සූම් එකක් හදන්න උල පුළුවන් කෙනෙක් හදලා දාන්න ලක්මින ඉන්නවනේ ලක්මින හරි සංගීත අයියා හරි මම දන්නවා හරි මෙන්න මේක තමයි QM එක හරිද මේ ටික තේරුණාද මේ ටික තේරුණාද තේරුණා
හැමෝටම හරි නේ මල්ලි වුණා. ගැටලුවක් හරි නැහැ. හරි හරි ඔව් මට නාවුලන්න ඔව් මේවා ඌ ලේසි අවුලක් නැහැ. නේ මේවා අපි ඉගෙනගෙන තියෙන එකත් එක්ක. හරි මම ඔයාලට ඒකේ එක්සැම්පල් ටිකක් පෙන්නලා ඉන්නන්නේ ඉස්සරහට යන්න කලින්. හරි අපි ටිකක් බලමු එක්සැම්පල් ටිකක් අපි ඩේලි වල ඉතින් එක්සැම්පල් කියන්නේ මෙන්න මෙහෙමයි. මේවා මාර ලේසි. මේ දින උනා. මේ මෙතනට කරලා තියෙනවා. මේකෙල්ල සපරේටිව් ලෙවල් එකක්. මෙන්න මෙතනක් තියෙනවා මේ. සපෝට් ලෙවල් එක මේ. අය මෙන්න මෙතනක් තියෙනවා. සපෝට් ලෙවල් එකක්. එක අය මෙන්න මෙතනක් තියෙනවා. සපෝට් ලෙවල් එකක් ඔයාලට පේනවා. අය මෙන්න මෙතන තියෙනවා රෙසිස්ටන්ට් එකක්. එක මෙන්න මෙතන තියෙන සපෝට් එක. දැන් ඔයාලට මේක එකපාර පේන්නේ නැත්නම් මෙහෙම මාක් කරන්න. හරිද? ඔයාලා ලයින් chart එක දාන්න මුල් කාලේ ඕන. හරිද? මේ පේනවනේ මම මාක් කරලා දින්නේ. මේ සපෝට් රෙසිස්ටන්ට් තමයි මාක් කරේ. හරිද? ලයින් chart එක දාගත්තම ඔයාලට මාර ක්ලියර්. මේ ලයින් chart එක මුල් කාලේ යූස් කරන්න පුළුවන්. පස්සේ ඉතින් ඔයාලා මේක හුරුනාම ඉතින් ඕන වෙන්නේ නැහැ. හරිද? ඔයාලා ටක් ටක් ගාලා යූස් කරන්න පුළුවන්. මුල් කාලේ ටික අමාරුයි වගේ නම් ලයින් chart එක යූස් කරන්න. හරිද? ඔයාලා මම මේ වැඩ කරලා තියෙන පොයින්ට්ස් පෙන්නන්නේ. මෙන්න මෙතන තියෙන සපෝට් ලෙවල් එකක්. උඩට රෙසිස්ටන්ට් තන බ්‍රේක් කරලා තියෙන පොඩ්ඩක්. ආය මේක මොකද්ද? මට කිය. මොකද මේ මෙතන සපෝට් මේ රෙසිස්ටන්ට් එකක් විදිහට වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ මේක බ්‍රේක් කරලා ඊට පස්සේ මේක මොකද්ද? SBR වැරදි. SBR කියන්නේ මේක අනිත් පැත්ත. resistant broken support RBS ගන්න හරි. මේක ඇවිල්ලා RBS. හරි. RBS කොහොමද වෙනවා? මෙන්න මෙතනින් බ්‍රේක් වෙලා මෙන්න මේ විච් එක ගහලා තියෙන අපේ වනේ. මේකට ගහලා තමයි අප් වෙලා තියෙන්නේ. මෙන්න මෙතනක් තියෙනවා. මේක වැඩ කරලා නැහැ. මෙතන ප්ලොට් එක වැඩ ප්ලොට් එකත් වැඩ කරලා හරි. මට ඔයාගේ ට්‍රේඩ් එක මිස් වෙන ගොඩක් වැඩ. ඒ කියන්නේ මේ සමහර බ්‍රෝකර්ස්ලා තියෙනවා. හරිද? දැන් මට කියන්න මේකේ අර මෙතන එහෙම වෙනසක් නැහැ. මම ඔයාලට වෙනසක් තියෙනවා පෙන්න. හරිද? මේ සමහර බ්‍රෝකර්ස්ලා තියෙනවා සමහර වෙලාවට මේ පොඩි වික් එක මේ අනිත් ඒවාගේ වැදිලා තියෙනවා. හරිද? සමහර ඒවා නැහැ. අන්න ඒ වගේ පොඩි කේස් තියෙනවා. හරිද? ස්ප්‍රෙඩ් කේසස් අහලා තියෙනවා නේ. මේ හැම ඒවා තියෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. එහෙම නැත්නම් මේ ඕක වැඩ කරන දැනුත් තියෙනවා. හරිද? මේ පොඩි ગેප් එකක් තිබ්බට. හරි මේක මොකද්ද? මේක මොකද්ද? RP නෑ RBS. ඔයාලා පේනවා මේවා හැමදාම වගේ වැඩ කරලා තියෙනවා. අපි SPR එකකට බලමු. දැන් අප්ඩේට් SPR වල මේක අපිට ගන්න පුළුවන්. මේ දැන් කිහිපයකින් වැඩ කරලා තියෙනවා. මෙතන වැඩ කරලා තියෙනවා. මෙතන තියෙනවා. මෙතන තියෙනවා. ආපහු ඔයාලා මෙන්න මේක ලයින් chart එක දාගත්තත් මේ ලස්සන පේනවා. ආපහු අපි ගමු SPR level එක. ඩවුන් ට්‍රෙන්ඩ් එකේදී SPR එක මට කරේ. දැක්කද? මෙතන වැඩ කරලා තියෙනවා. ආයෙ මෙන්න මෙතන වැඩ කරලා තියෙනවා SPR. හරි. ආයෙ කොහෙද පොයින්ට් එක? මේ ක්වාලිටි අපි මේ කියන්නේ ඉන්ඩී බැලුවා නම් මේ ලස්සනට මේ තියෙනවා. ඒ කියන්නේ මේ හැමදැනම වගේ තියෙනවා. හරිද? මම මේ ඔයාලට ක්ලියර් ඒවා විතරයි මුලින් පෙන්නන්නේ. මේ ඔයාලට ටිකක් අර ඉන්ඩී කියන ඔයාලට ටිකක් අර ප්‍රැක්ටිස් කරද්දී ඔයාලට මේ හැමදැනම පේනවා. හරිද? මෙතන තියෙනවා. පේනවා නේද? ඒවා වැඩ කරලා තියෙන්නේ. මෙතනයි. මෙතන සපෝට් එක වැඩ කරලා තියෙනවා. ඔන්න ඔහොම තමයි. හරිද? ඊට ඕපන් ක්ලෝස් ලෙවල් ගත්තාම ඒවත් වැඩ කරනවා මාකට් එකේ. මේකටත් උදාහරණ ටිකක් බලමු. මෙන්න මෙතන වැඩ කරලා තියෙනවා ඔයාලට පේනවද? සපෝට් එක. හරි මේවත් සපෝට් තමයි. ඔයාලට මෙතන මෙහෙම පේන්නේ නැති වුණාට ලයින් chart එක දාලා මේ දැක්කද? සපෝට් එක. හරි. අපි ඕපන් ක්ලෝස් ලෙවල් කෙනක් පොඩ්ඩක් බලමු. මෙන්න මෙතන එකක් තියෙනවා. මේක අර දෙවෙනි ටයිප්. ඒ කියන්නේ ඕපන් ක්ලෝස් ලෙවල් එකක් හදලා එයා මේක බ්‍රේක් කරලා ආයෙ ඇවිල්ලා ඒකට රිටර්න් කරනවා. දැක්කද? මෙන්න මෙතන ඕපන් ක්ලෝස් ලෙවල් එක තමයි මාක් කරන්නේ.
දැක්කද? ආය ඕපන් ක්ලෝස් මෙන්න මෙතන එකක් වැඩ කරලා තියෙනවා. අප ඕපන් ක්ලෝස් වැඩ කරලා පොයින්ට් එක මේවත් වැඩ කරලා තියෙන්නේ. ආය මෙන්න මෙතන ඕපන් ක්ලෝස් ලෙවල් එක මේක අන්ෆ්‍රෙෂ් එකක්. අපි ෆ්‍රෙෂ් ලෙවල් අන්ෆ්‍රෙෂ් ලෙවල් ගැන ඉස්සරහට කතා කරමු. මේකත් වැඩ කරලා තියෙනවා. හරිද? ආය ඔයාලට බේසිකලි අයිඩියා එක ආව නේද? කොහොමද මේ වැඩ කරන්නේ? කින්ද වන්ද කතන්ද? මේ normally කෙනෙක්ට හැමදාම වගේ වැඩ කරනවා මේ. හරිද? දැන් ඔයා හිතන්නේ දැන් මේකත් වැඩ කරලා තියෙනවා. හරිද? මේ මූවමන්ට් එක අපි ලෝ ටයිම් ෆ්‍රේම් වලින් කැච් කරන්නේ. එතකොට මේක මෙන්න මේ ඕපන් ක්ලෝස් ලෙවල් එකෙන් වෙදිලා ආය මෙන්න මේ රෙසිස්ටන්ට් එකෙන් තමයි ආයෙත් කරන්නේ. හරිද? අනේ වගේ අපි මේවා පොඩි ටයිම් ෆ්‍රේම් වලට ගිහලා ඇනලයිස් කරද්දී අවුලක් නැහැ අපිට ලස්සන. දැන් මේ අපි මේ ලොකු ටයිම් ෆ්‍රේම් ඩේලි ඉන්නේ. හරිද? අපිට මේවා ලස්සනට යූස් කරන්න පුළුවන්. හරිද? තව එක්සාම්පල් එකක් දැන් බලමු අපි. මෙතනක් තියෙනවා. අපි බලමු මෙන්න මේ මෙතනත් ඕපන් ක්ලෝස් ලෙවල් එක වැඩ කරලා තියෙනවා. පොයින්ට් එකකට දාලා තියෙනවා. මෙන්න මේක මොකක්ද? ඔය වටස් කාලා පේනවා නම් මොකක්ද? ටක් ගාලා ටච් RBS අන්න ඒ වගේ ටක් ගාලා ටච් වෙනවා. ටක් ගාලා ටච් වෙනවා කියන්නේ මොකක්ද? මෙතනත් තියෙනවා. හරිද? පටස් කාලා පේනවා නම් මාරු. මෙන්න මෙතන ඕපන් ක්ලෝස් ලෙවල් එක වැඩ කරලා තියෙනවා මේ. අන්න ඔයාලට අයිඩියා එක තියෙනවා නේ. තව එක්සැම්පල් ඕනේද? ඕන්නේ අපි QM එකට බැලුවේ නෑ නේ. QM එකකට දෙක තුනක් බලමු. ඔයාලට ක්ලියර් එකකින් පටන් ගන්න. QM මෙහෙමයි හරිද? QM එකට මම ඩිරෙක්ට් එක්සැම්පල් මම සාමාන්‍යයෙන් පෙන්නන්නේ නැහැ කියන මම කිව්වනේ ඔයාලට ඒක යූස් කරන විදිහක් තියෙනවා සහ අපි ඒක යම් යම් තැන් වලට විතරයි යූස් කරන්නේ කියලා. ඒතකොට අර මේ වගේ දැන් මේ ලෙවල්ස් වගේ ඒක යූස් කරන්න. හරිද? ඒතකොට ඒ වගේ අර එක්සැම්පල් මේ පටපට ගාලා පෙන්නන්න අමාරුයි. අමාරුයි කියන්නේ එහෙම වැඩ කරන අඩුයි. හරිද? හැබැයි QM එක තමයි ස්ට්‍රොංගස්ට්ම ලෙවල් එක. හරිද? මම ඔයාලට ඉස්සරහට AE කියලා කියන්න. දැන් අපි සාමාන්‍යයෙන් එන්ට්‍රි ෆ්‍රේම් ගන්නදී QM එක යූස් කරනවා. හරිද? මේවත් QM තමයි මෙහෙම බැලුනේ. ක්ලියර් එකක් වෙන්න ඉන්න. මේක බලන්න. දැක්ක. ඔයාලට මෙන්න මේක තව පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. ඔයාලට දැන් මේකේ මෙන්න මේ හරිම පොයින්ට් එකට මේක මේව ගන්න අමාරු වෙනවා. හරිද? මේක අර ගිහින් ඇදලා තියන්න අමාරු වෙනවා. ඔයාලා කන්ට්‍රෝල් එක ඔබාගෙන ට්‍රෙන්ඩ් ලයින් එක අරන් යන්න. හරිද? මේ එයා එතකොට මේකේ අර හරියටම හයිස් ලෝස් වලට මෙයා මේක අරන් යනවා. දැක්ක? කන්ට්‍රෝල් එක ඔබාගෙන අදින්. ඊට පස්සේ මේක දැන් මේ ට්‍රෙන්ඩ් ලයින් එක මෙතෙන්ට මේ වුනේ. හරිද? එතකොට මේක මේ කෙලින් කියන්නේ මෙන්න මේ ස්ට්‍රේට් කරගන්න මේ හොරිසොන්ටලි මේ ඔයාලා ඔබන්න පුළුවන් shift එක. හරිද? shift එක ඔබාගෙන එතකොට මේක අංශක 45 කෝණ වලට තමයි යන්නේ. හරිද? ඔන්න ඔහොම. දැක්කද? එතන උඩත් QM එකක් තියෙනවනේ. ඔව් උඩත් එකක් තියෙනවා මෙන්න මේක නේද? නෑ ඔතන නේ ඊට උඩ තියෙනවා. වම් මත මේකද? තව ඔන්න ඔක. ඒක බ්‍රේක් වෙලා නේද? මම ඒක ඔයාලට මෙහෙම මේක වීක්ලි ටයිම් ෆ්‍රේම් එකක ඊමේල් වල නම් ඔයාලට මේක වැඩ කරලා තියෙනවා කියලා බේන්න. මේ ටයිම් ෆ්‍රේම් එකේ බ්‍රේක් වෙලා ඉන්නේ මම පෙන්නනවා. හරි. මෙතනත් මේ QM එක වැඩ කරලා තියෙනවා. මෙන්න මෙතන වල වෙනවා. මේ තමයි QM එක උඩට ගිහිල්ලා බ්‍රේක් කරලා වැඩ කරලා තියෙනවා. හරිද? මෙන්න මෙතනත් වැඩ කරලා තියෙනවා. අනේ එතන නම් ටැප් වෙලා නැහැ. හරිද? මට කියන්න මෙන්න මෙතන.
මේක තමයි මම කලින් ගියේ. ඔයාගේ ලෙවල් එක අඳින්න ඕනවා මෙන්න මෙතෙන්ටද එහෙම නැත්නම් මෙතෙන්ට. දැන් මේකෙන් උඩ එකද යට එකද හරි ලෙවල් එක. මට කියන්න. මම මේ පොයින්ට් එකට ඇඳ. හරිද? උඩ එකද යට එකද හරි ලෙවල් එක. මෙතන. යට එක. අනිත් අයගේ උත්තරේ? මෙතන උඩ එකද යට එකද හරි ලෙවල් එකද? උඩ එක. උඩ එක කියනවා යට එක කියනවා. මෙතන හරි ලෙවල් එක යට එක. දැන් අපි මං කිව්වනේ මේක ඇවිල්ලා අපි බලන්නේ ක්ලෝසින් closing prices ප්‍රයිස් නේ ලකුණු ගන්න. නෑ closing prices නේ බලන්නේ. හරිද? close වෙන්නේ මොකද්ද? මේක දැන් මේ කැන්ඩල් එක ඇවිල්ලා මෙතන මේක තියෙන මොකද්ද මේ? මේක ඇවිල්ලා opening price එක. දැන් මෙන්න මේ bullish candle එක මොකද්ද? මේක ඇවිල්ලා closing price එක. දැන් මම බලන්න මම ඔයාලට line chart එක දාලා පෙන්නනවා යට එක තමයි හරි level එක. දැක්කද? මේ යට එකේ point එකට තමයි මෙයා tap වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේ closing price එක. අපි ඒක තමයි මෙතන target කරන්නේ මෙන්න මේ දැන් මෙතන gap එකක් තියෙනවා. හරිද? මේ open close gap එකක් තියෙනවා. අන්නේ gap හැදෙන තැන් වල තමයි මෙන්න මේ levels දෙක වෙනස් වෙන්නේ. දැන් ගොඩක් තැන් වල එකයි. හැබැයි සමහර තැන් වල ඒ වෙනස් වෙන්න හේතුව මෙතන අර open close හැදෙද්දි මෙතන gap එකක් හැදෙනවා. හරිද? අන්න ඒකින් දැන් මම කියන්නේ මෙන්න මෙතන closing price එක තමයි අපි හැමතිස්සෙම මේ මාක් කරන්නේ. ඒක ඔළුවේ තියාගන්න. හරිද? හරි නේද? නෑ guys. හරි. හරි. හරි ඒතකොට අපි උදාහරණ ටිකක් බැලුවා. දැන් අපි trend lines වල. හරිද? අපි trend lines ගැන කතා කරමු. trend lines ගැන ඔයාලා දන්නා trend line එක හැදෙන්නේ කොහොමද? කින්නවන්ද කියලා දන්නා නේද? මාකට් එකේ කියන්නේ මේ අපේ ෆයිනෑන්ෂල් මාකට් එකේ trend lines හැදෙන්නේ ඇයි මේ මොකද කියලා කතන්දරේ දන්නා නේද? හරි. දැන් නැත්නම් ඉතින් මං දැන් ආයේ ඒක මෙතන කියලා දෙන්න යන්නේ නැහැ කොහොමද මම ICT එකේදී කිව්වා. හරිද? ICT වලදී කිව්වා. බලලා ICT බලද්දි ඒක කාට හරි මතක නැත්නම් ආයෙ බලන්න. එතකොට තේරෙයි. හරිද? එතකොට අපිට මේකෙදි ට්‍රෙන්ඩ් ලයින් වර්ග සාමාන්‍යයෙන් 6ක් තියෙනවා. මේකෙදි එතකොට ඒ 6න් 4ක් අපි සාමාන්‍යයෙන් හොඳට යූස් කරනවා. දෙකක් සාමාන්‍යයෙන් ටිකක් ඉග්නෝර් කරන්නේ නැහැ අපි. ඒවට අර හතර තමයි ටිකක් හොඳටම යූස් කරන්නේ. හරිද? ඒ කියන්නේ අපේ probability එක මතන හැමදේම පාදක වෙන්නේ. එතකොට probability එක අතරින් අර හතර සාමාන්‍යයෙන් ටිකක් strong ගතිය වැඩි. හරිද? එතකොට මම ඔයාලට 6 ගැනම කියලා දෙන්නම්. ඒ කියන්නේ අපි මේකේ යූස් කරන ට්‍රෙන්ඩ් ලයින් වර්ග 6. හරිද? පළවෙනි එක තමයි outer trend line. හරිද? මෙන්න මේ trend line එක අපිට form වෙන්නේ මෙන්න මෙන්න මෙහෙම මාකට් එක මෙහෙම යද්දි හරිද? මාකට් එක මෙහෙම යද්දි අපි සාමාන්‍යයෙන් දන්නවා අපි මේකෙදි මෙන්න මෙහෙම මාකට් එකක් යද්දි අපි මේකේ උඩින් trend line එක අදින එක හරි යටින් අදින එක. මෙහෙම අදින එක හරි මෙහෙම. යටින්ද උඩින්ද අදින එක හරි යටින්. ඒකට හේතුව දන්නා නේද? ඒ කියන්නේ මෙයා මේකේ කියන්නේ අපිට මේ උඩ කියන එක සාමාන්‍යයෙන් ප්‍රෙඩික්ට් කරන්න සාමාන්‍යයෙන් ටිකක් අමාරුයි. උඩයි යටයි දෙකම ට්‍රෙන්ඩ් ලයින් හදාගෙන යන පොයින්ට්ස් තියෙන ඒ වගේ තමයි channel create වෙන්නේ. හරිද? දැන් මේ මෙතනදී අපි මේ යටෙන් ගැන තමයි කතා කරන්නේ. මේකට කියන්නේ අපි outer trend line එක කියලා. outer trend line. හරිද? මේක නම outer trend line. හරිද? එතකොට මේකේ අනිත් variation එක තමයි මෙන්න මේ. හරිද? එතකොට මේකෙදි අපි මෙන්න මේක මාක් කරද්දි අපි බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හරිද? මම කියලා දෙන්නම්. මෙන්න මේ outer trend line එක මාක් කරද්දි බලන්න ඕන දේවල් මොනවද? හරිද? මෙන්න මේකයි. වෙන්න අන්නවා. මේ සෙෂන් එක කොච්චර දික් වෙයිද දන්නේ නැහැ. මට ඒක දැම්ම කියන්න බෑ. මම ටිකක් හිමීට කරන් යන හින්දාද හරි. මම කියලා දෙනවා මට මේ ටික ටිකක් අසනීප. මේ outer trend line. හරිද? එතකොට මෙන්න මෙහෙම තමයි මේ trend line එක අඳින්නේ. හරිද? සාමාන්‍ය bullish market එක නම් මෙන්න මේ යටින් තමයි අඳින්නේ. සහ bearish market එක නම් උඩින් තමයි අඳින්නේ. කියන්නේ ඔයාලා market එකේ සාමාන්‍ය trend line එකක් මෙහෙමනේ අඳින්නේ නේද? සාමාන්‍ය ඔයාලා එදිනෙදා use කරන trend line එක. හරිද? මේක තමයි අපි SNR වලදී outer trend line එක කියන්නේ. හැබැයි අපි මෙතන බලන
දේවල් අනික අනිවාර්යෙන් මේක පොයින්ට්ස් මේ දෙකක් ටච් වෙලා තමයි තියෙන්න ඕනේ. එතකොට අපි තුන්වෙනි පොයින්ට් එක තමයි අපි මේක ප්‍රෙඩික්ට් කරන්නේ. හරිද? අන්න එහෙම තමයි යූස් කරන්නේ. ඒ කියන්නේ මේක පොයින්ට්ස් දෙකක් ටච් වෙලා තියෙන්න ඕනේ. තුන්වෙනි මේ පොයින්ට් එක තමයි අපි ප්‍රෙඩික්ට් කරන්නේ. හරිද? මෙතනත් එහෙම. හරිද? එතකොට මෙන්න මේ outer red line එක හැදෙන type එකක් තියෙනවා. එතකොට මෙන්න මේකේ best type of outer red lines හැදෙන්නේ සාමාන්‍යයෙන් අංශක 45ත් 60ත් අතර. හරිද? ඔයාලෙක් මතක තියාගන්න. ඒ කියන්නේ ඔයාලට මේක මඩ ගන්න පුළුවන්. මෙන්න මේ tool kit එකේ දෙවෙනි tool set එකේ මෙන්න මෙතන තියෙනවා trend angle කියලා. හරිද? මෙන්න මේ trend angle එක අරගෙන මෙන්න මේ පළවෙනි point එකට තියලා හරිද? මෙතන ඉඳන් මෙන්න මේ දෙවෙනි point එකට ඔන්නම straight line එක ගහන්න. හරිද? අන්න එතකොට මෙන්න මේකේ අංශක 45 තියෙනවා. අන්නේ අංශක 45 ඉඳන් අංශක 60 වෙනකම්. හරිද? 45 ඉඳන් 60 වෙනකම් තියෙන range එක තමයි හොඳම outer red lines තියෙන්නේ. හරිද? එහෙනම් අපි සාමාන්‍යයෙන් ඒවා තමයි high probability විදිහට සලකන්නේ. අනිත් ඒවා අපි වැඩිය කියන්නේ ඒවා අනිත් ඒවා low probability විදිහට තමයි සලකන්නේ. හරිද? අංශක 45 මේ 60ත් අතර තියෙනවා. හරිද? මම ඒක මෙතනත් පොඩ්ඩක් මාක් කරන්න. මේ ලියන්න. best trend lines forms 45 degrees to degrees කියන්නේ අර මේක දාන්න බෑ මේ 45 to degrees කියන්නේ degrees to 60 degrees හරිද මේක මතක තියාගන්න හරිද පොඩි වැඩිනේ හරි මම ඒක ඇඳලත් පෙන්නනවා ඔයාලට 45 45 ඉඳන් ඒක මෙතන එහෙම අඳින්න බෑ හරි 60 හරි ඔයාලට මම ගන්න තේරෙනවනේ 60 හරි ඔන්න ඔය රේන්ජ් එක ඇතුලේ තමයි තියෙන්නේ හරිද මේක මතක තියාගන්න හරිද මම මේක විතරට දානවා මම මේ නෝට් එක හදා ගන්න ඕන හින්දා පිළිවෙලට මේ වඳින්නේ හරි වෙන එකක් නෑ මම ගා නෝට් එක නැහැ SNR වලට ඔයාලට දෙන්න. ඒ නෝට් තියෙන හදපුවා ඒවා ටිකක් කම්ප්ලෙක්ස් හරිද? කියන්නේ පොත් පිටින් දියනවා. මේ ඔයාලට ඉතින් ඒවා කොහොම ඕනේ නැහැ මම මේ ඔයාලට ඕනම ටික විතරයි දෙන්නේ. හරිද? මේ අනිත් එක දෙවෙනි මේ රූල් එක තමයි මේවා රූල්ස් විදියට ගන්න. කියන්නේ මේවා රූල්ස් නෙමෙයි. හරිද? outer red line එක මෙහෙම්මම තියෙන්න ඕන කියලා එකක් නැහැ. හැබැයි හරිද? ඒවට අපි අර probability අතින් බලද්දි මේවා සාමාන්‍යයෙන් අපි තියනවා කියලා බලනවා. හරිද? මේවා තියෙනවා නම් outer red line එක හොඳට වැඩ කරනවා. හරිද? දෙවෙනි එක තමයි outer red line එකේ engulfing candles තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ. ඒ කියන්නේ මෙන්න මෙතන සහ මෙතන. දැන් අපි outer red line එක අදිද්දි මෙන්න මේ point එකක් තියෙනවාට. මෙන්න මේ point එක සහ මෙන්න මේ point එක මෙතන. මේ point එක සහ මෙන්න මේ point එක මෙතන. හරිද? ඔන්න ඔය කොළ පාටින් dot mark කරපු points වල තියෙන්න ඕනේ engulfing candles. හරිද? ඒ කියන්නේ මෙන්න මෙතන bullish market එකේ නම් මේ පොයින්ට ඔයාලා engulfing candles දාන්නවනේ. ඒ කියන්නේ මෙතන bearish candle එක කොහොම තියෙනවා bearish candle එක. bear candle. හරිද? ඒක ඔන්නෝම ඊළඟ candle එකේ මොකද කරලා තියෙන්නේ? engulf කරලා තියෙන්නේ. මෙන්න මේ. හරිද? engulf. ඔන්නෝම engulf කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ candle එකේ මේක වහගෙන තියෙනවා. හරිද? ඔන්න ඔහොම තමයි engulfing candle එක market එකේ form වෙන්නේ. ඒතර මේ points දෙකේ. හරිද? මේ පොයින්ට් එක සහ මේ පොයින්ට් එකෙන් engulfing candle දෙන්න. මෙතන නම් කොහොමද? එයා මෙන්න මෙහෙම bullish candle එකක් තිබිලා මෙතනින් තියෙනවා මෙහෙම bearish candle. හරිද? ඔන්න ඔහොම engulf කරලා තියෙන්න ඕනේ මෙන්න මේ පොයින්ට් දෙකේ. හරිද? ඔන්න ඒක තමයි අපේ දෙවෙනි රූල් එක. මේක මාක් කරන්න. බඩ් හිමින් වැඩි වගේද කරනවා එහෙමනම් කියන්න මම හයියෙන් කරනවා මාත් හා කරනවා
අර ඩොට් එක මේව කරගන්න. එංගල්ස් කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ තව එකක් තමයි මෙන්න මේ සෙකන්ඩරි පොයින්ට් එක තියෙන්නේ. හරිද? මෙන්න මේ සෙකන්ඩ් පොයින්ට් එක. කියන්නේ මෙන්න මේ පොයින්ට් එකේ හදපු මෙන්න මේ හයි එක අනිවාර්යෙන් BOS කරලා තියෙන්න ඕනේ ලයින් chart එක. ඒ කියන්නේ බොඩි එකකින් මේක බ්‍රේක් කරලා තියෙන්න ඕනේ. මෙන්න මේක. හරිද? මේක කියන්නේ දැන් ඔයාලට අවුටර් රෙල් ලයින් එක මෙහෙම ඇදෙන්නත් පුළුවන් නේද? මෙහෙම ඇදුනත් ඔයාලා අවුටර් රෙල් ලයින් එක විතර ගන්න. අන්න එහෙම ඒවා අපි ගන්නෙ නැහැ. හරිද? මේක අනිවාර්ය රූල් එකක්. මෙන්න මේක අනිවාර්යෙන් මොකද කරලා තියෙන්නේ? ඔන්නම කඩලා තියෙන්නම ඕනේ. හරිද? මෙන්න මේ මූව් එකට අදාළ මෙන්න මේක සෙකන්ඩ් පොයින්ට් එකට අදාළ කියන්නේ සෙකන්ඩ් ස්විං පොයින්ට් එක අදා මේ හදන්න හේතු වෙච්ච හයි එක. මෙතන මොකද්ද කරලා තියෙන්නේ? බ්‍රේක් කරලා තියෙන්න ඕනේ. හරිද? මාකට ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් දීලා තියෙන්න ඕනේ. මේ මෙන්න මෙතන. හරිද? මෙතනත් එහෙමයි. මෙන්න මේ සෙකන්ඩ් පොයින්ට් එකට අදාළ මෙන්න මේක බ්‍රේක් කරලා තියෙන්න ඕනේ. හරිද? ඒක MSP එකක් දීලා තියෙන්න ඕනේ. ඔන්න හරිද? එතන ඔන්න ඔය රූල් ටික තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ අවුටර් මෙන්න මේ ටික හරියට තියෙනවා නම් ඔයාගේ අවුටර් රෙල් ලයින් එක සුපිරි. හරිද? ඒ කියන්නේ හයි ප්‍රොබබිලිටි මේ අවුටර් රෙල් ලයින් එකක් විදිහට ගන්න පුළුවන්. මම ඔයාලට තුනක් කියලා දුන්නා. පළවෙනි එක තමයි මෙන්න මෙහෙම 45 to 60 degrees ඒ කියන්නේ අංශක 45 ඉඳන් 60 අතර තියෙන මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් වෙන්න ඕනේ. මෙන්න මේ පොයින්ට්ස් දෙකේ කැඩල්ස් ඔයාලට එන්ගල්ෆින් විදිහට තියෙන්න ඕනේ සහ මෙන්න මේ සෙකන්ඩ් පොයින්ට් එකේ හයි එක මෙතන නම් ලෝ එක බ්‍රේක් කරලා තියෙන්න ඕනේ. හරිද? අන්න ඔය රූල් ටික හරියට තියෙනවා නම් ඔයාගේ අවුටර් රෙල් ලයින් එක හොඳට වැඩ කරනවා. හරිද? නෝ ඔළුවේ තියාගන්න. හරිද? මේ නෝට් එකකුත් දාගන්න. මම ඔයාලට මෙන්න මේක ස්ක්‍රීන්ෂොට් ටිකත් ඔක්කොම දෙන්නම්. ඊට පස්සේ ඔන්න ඔක තමයි පළවෙනි ටයිප් මේ ට්‍රෙන්ඩ් ලයින් ටයිප් එක. හරිද? මම ඔයාලට ඉතුරු ට්‍රෙන්ඩ් ලයින් ටයිප් ටික කරලා එක්සැම්පල් වලට යන්නද නැත්නම් මේක එක්සැම්පල් පෙන්නලා යන්නද? කොහොමද හොඳ? ටක් ගාලා කියන්න. ඔක්කොම කරලා යන්නේ ද එක්සැම්පල් වලට? ආයෙත් කමන්නේ. ඔව් නේද? පැහැදිලි නේද? එක්සැම්පල් ටික පෙන්නලා යන්න නේ. හොඳයි කියලා. එක්සැම්පල් outer trend lines. මෙන්න මෙතන බලන්න. ඔයාලට මෙන්න මේක මෙහෙම අදින්න පුළුවන්. හරිද? outer trend lines. outer trend lines. මෙතන ලස්සන එකක් තියෙනවා. හැබැයි මෙන්න මේ outer මට මේක කියන්නේ මේ outer trend line එක අපි ගන්නවාද හිතන්න මෙතන ටැප් වෙලා දීපගෙන මෙතන ටැප් වෙලා නැහැ මම දැක්කේ. මේ ටැප් වෙලා නැහැ. මේක ගන්නවද ටැප් වෙලා තිබ්බා. හොඳ outer trend line එකක් තියෙනවා. ගන්න පුළුවන්ද බැයි? අතන VOS එක නෑ නේද? ගන්න බෑ. ගන්න බෑනේ. ඒ කියන්නේ මං හිතුවා කියයි කියලා ගන්න පුළුවන් කියලා. මෙන්න මේක නෙමෙයි බ්‍රේක් කරලා තියෙනවා. හරිද? මෙන්න මේ ලෝ. මේ ලෝ එක බ්‍රේක් කරලා තියෙන්න ඕනේ. එහෙම නෑනේ මෙතන. ඉතින් මෙන්න මේ outer rail line එක අපිට ගන්න බෑ හොඳ එකක්. හරිද? ඒක කොහොමද ටැප් වෙලත් නෑ. ඉන්නත් බෑ. තව එකක් බලමු. මට කියන්නේ මෙන්න මේක. මෙතන ටැප් වෙලාවත් දන්නේ නෑ. අනින්න ඒක ඩිග්‍රීස් වැඩි. හරිද? ඒක ඔයාලට පේනවා. මේ අංශක 60 වඩා ගොඩක් වැඩි. අපි ඒක නොසලකන්න. සලකන්න නැතු. අපි මේ ගෝල්ඩ් එකේ ඉන්න හින්දා ජුට්ටක් අමාරුයි කියන්නේ මේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. ගෝල්ඩ් එක අර එකම පැත්තට ආවා. හෙවි මූවමන්ට්ස් යන මෙන්න මෙතන ගන්න පුළුවන් ක්ලියර්. හරිද? මේ බලන්න මෙන්න මේකේ මෙන්න මේ පොයින්ට් එක. මෙතන ටැප් වෙලා තියෙනවා. මෙන්න මේ අවුට්ලයින් ලයින් එක ගන්න පුළුවන් බෑයි. අපි කියපු රූල් ටික තියෙනව නැද්ද? පුළුවන්. පුළුවන් නේ. මේ බලන්න අංශක 45 60ත් අතර තියෙනවා. මේ පොයින්ට් එකයි මේ පොයින්ට් එකයි මේ වල ලස්සට එන්ගල්ෆ් කරලා තියෙනවා. මේ කැනල් එක එන්ගල්ෆ් කරලා තියෙනවා. මෙන්න මේ කැනල් එක එන්ගල්ෆ් කරලා තියෙනවා සහ මෙන්න මෙතන පියුස් කරලා තියෙනවා. හරිද? ඒ වා කියනවා මේ මූවමන්ට් එක මේ අනේ මේ පල්ලෙහාටම ගිහින් නැහැ නේ කියලා. හරිද? පහළට ගිහින් තියෙනවා. හරිද? මේ ආපහු එන්ට්‍රි ටැප් වෙලා තමයි ගිහින් තියෙන්නේ. මම ඒක ඉස්සරහට කියලා දෙන්නම්. මේවා දැන් එන්ට්‍රි මේ ඔයාලට එන්ට්‍රි නෙමෙයි කියන්නේ ට්‍රෙන්ඩ් ලයින්ස් නේ පෙන්නන්නේ.
හරිද? ඒ කියන්නේ ඔයාලා බලන්න මෙන්න මේ high එක මෙතන මේකට අදාළ මෙන්න මේ swing high එක ගලවලා නැහැ. මෙන්න මේකේ liquid purge කරලා තමයි ගිහින්නේ. හරිද? ඒවා ඉස්සරහට කියලා දෙන්නම්. දැන්ට ඔයාලා අර මාක් කරන්න ඉගෙන ගන්න. හරිද? මෙතනක් තියෙනවා අපිට. ඉතින් බලමු outline line එකක් අඳින්න. දැක්කා. මෙන්න මේ පොයින්ට් එකයි මෙන්න මේ පොයින්ට් එක අල්ලලා තමයි යන්නේ. ඒතර මෙතනින් ටැප් වෙලා තියෙනවා. ටැප් වෙලා තමයි මෙන්න මේ මූවමන්ට් එක මේ අපි මේ ලොකු ටයිම් ෆ්‍රේම් එකකින් ඉන්නේ. හරිද? ඔයාලට 15 මිනිත් ගිහින් පෙන්නන්නම් මම ඔයාලට මූවමන්ට් එක. තිබ්බොත් හරිද? trend line flow process වලට ආච්චර දුර යන්න දෙන්නේ නැහැ අපේ කරුමට. වගේ බලමු. ඔයාලා ඉතින් මේවා නම් පෙන්නන්න ඕනෙත් නැහැ. හරිද? ඔයාලා trend line ඕන තරම් අදලා තියෙනවා. මේන් තියෙන අපිට ලස්සන outer trend line එකක්. තව මේවා පොඩ්ඩක් ට්‍රිකි. හරිද? ට්‍රිකි කියන්නේ මේ ඔයාලා මාක් කරද්දි ටිකක් කල් යනවා හුරු වෙන්න. මේවට අවුලක් නැහැ මේ මෙයා කියන්නේ එහෙම ලොකු හුරුවක් තියෙන්න ඕනෙත් නැහැ. හරිද? එහෙනම් මම ඉස්සරහට කියන්නම් ඇයි ඒ කියලා. මොකද අපි key levels තියෙන points වල තමයි outer and lines බලන්නේ. හරිද? මේ අනිත් point අපි ලොකුවට අදාළ කරගන්න. මෙතනත් බලන්න. මේ point එක මේක වන්න. දැක්කද? මෙන්න මෙතනින් තමයි මේ මෙතන පළවෙනි ටැප් එක. මෙතනින් තමයි දෙවෙනි ටැප් එක. මෙතන ලස්සනට මේක හදලා දෙන්න. හැබැයි මේක best type of එකක් නෙමෙයි. හරිද? මේක හොඳට වැඩ කරලා තියෙනවා. ඒක වෙනම කතන්දරයක්. ඒ වුණාට මේක අර හොඳ type එක නෙමෙයි. මොකද මෙතන engulf කරලා නැහැ. මම හිතන්නේ මේක 60 degrees වලටත් වඩා වැඩි ඇති පොතේ හැටියට. වැඩිද නැත්නම් ඒක නම් මම හරියට මේ කියන්න මට බෑ. ඉන්න අපි හදලා බලමු. නෑ ඇන්ගල් එක හොඳයි. ඇන්ගල් එක හොඳටම හොඳයි. ඒ කියන්නේ 45ක් චිට්ටුයි. මේ ගන්න එනවාට මෙතන engulf කරලා නැහැ. හරිද? මේක හැබැයි හොඳ trend line එක විදිහට ගන්න පුළුවන්. ගැටලුවක්. මෙතන engulf කරලා තියෙනවා ඉතින් channel දෙක. බ්‍රේක් කරලා තියෙනවා. මෙතන පොයින්ට් එකක් අපිට ගන්න ඕනේ. ඔව්. හරි. මෙන්න මේ මූවමන්ට් එක දාගෙන මෙන්න මෙතෙන් තමයි ටැප් ලා දෙන්නේ. මෙන්න මේ මූවමන්ට් එක තමයි අරන් ඉඳි. outer lines තව සමහර වෙලාවට මට හිම එක්සාම්පල් එකක් හම්බුනොත් මම පෙන්නන්නම්. ගොඩාක් කලින් හදුණු outer lines ගොඩාක් පස්සෙත් වැඩ කරනවා. හරිද? එහෙම එක්සාම්පල් එකක් හම්බුන ගමන් පෙන්නන්න. මේ පොයින්ට් එකෙත් ඔයාලට පේනවා අපිට ගන්න පුළුවන් මේක ඇඳලා බලන්න. දැක්කද? දැක්කද වැඩ කළා තියෙන්නේ. මේ පාන්ට පොයින්ට් එක ටැප් වෙලා මම මේක තමයි අර කලින් කියන්නේ. හරිනේ ඔයාලා එක්සැම්පල් පේනවා නේද? තව ඕනේ. මේවත් ඔයාලා නිකමඩ වගේ ඇඳලා බලන්න ඔයාලට ඒක හොයාගන්න පුළුවන්. ඔයාලට ඉන්න තියෙන පොයින්ට්. දැක්කද? මෙතන චුට්ටක් බ්‍රේක් වෙලා තියෙනවා. චුට්ටක් බ්‍රේක් වෙලා තියෙනවා.
කරන්න බෑ. හරිනේ ඔයාලට එක්සාම්පල් ඇති නේද? එළෝ. තව ඕනද? ආයි අවුල නැද්ද? ඇති. ඇතිනේ ඔයාලා හැබැයි මේ ඇති කිව්වට මේ ඔයාලා මේක මාකට් එකේ ගහලා බලන්න ඕනේ. ඒ කියන්නේ ටිකක් මේ අවුට් රෙන් ලයින්ස් පොඩ්ඩක් ගහලා බලන්න. ඒක ටිකක් කල්යද්දී ඔයාලට නිකම් හුරු වෙනවා. මේ එතකන් මේ චුට්ටක් අර අඳුර ගන්න ගතිය පොඩ්ඩක් අමාරු විදියට දී. හරිද? හරි. ඊට පස්සේ අවුට් රෙන් ලයින්ස් ගැන අපි කතා කරා. ඊට පස්සේ අපේ රෙන් ලයින් જાතිය තමයි දෙවෙනි જાතිය. මෙන්න මේක තමයි වැඩිම හයි ප්‍රොබබිලිටි ට්‍රෙන්ඩ් ලයින් જાතිය. හරිද? මේක අර සපෝට් රෙසිස්ටන්ට් කතන්දරේම ට්‍රෙන්ඩ් ලයින් එක තමයි. හරිද? ට්‍රෙන්ඩ් ලයින් කම්පොනන්ට්ස් වල තියෙන ට්‍රෙන්ඩ් ලයින් જાතිය. අන්න හරිද? මේකට අපි කියනවා සපෝට් බ්‍රේක් and resistant trend line එක කියලා. නැත්තම් මොකක් හරි SBR RBS මේ trend lines කියලා තමයි කියන්නේ. හරිද? නම් මෙච්චර මේ අදාළ කරගන්න එපා. නම් වලින් වැඩක් නැහැ. ඔයාලට ලොජික් එකයි තේරෙන්නේ. හරිද? එක එක කට්ටිය එක එක නම් කියනවා මේ මම නම් ඉතින් අර SBR trend line RBS trend line කියලා තමයි කියන්නේ. හරිද? මගේ ලේසියට. නම් වලින් ඉතින් එහෙම ලොකෝට මේ දෙයක් වෙන්නේ නැහැ. ඒකින්ද ඔයාලා නම් එච්චර මේ අදාළ කරගන්න ඕනෙත් නැහැ. හරිද? මේක මොකක් හරි අවුලක් තියෙනවා. මම ඒක තමයි බැලුවේ මේකේ මොකක්ද තියෙන අවුල කියලා. මේ මෙහෙම එකක් නැහැ. හරිද? මම ඒක ඇඳලා වැරදි. sorry. මෙතන පොඩ වැරදිලා පොඩි අතපසු වීමක් ගණන් ගන්න ඕන. මෙන්න මෙහෙම වෙන්න ඕනේ. හරිද? මම ඒත් බැලුවා අර අඳින්නත් අමාරු වුණා පොඩ්ඩක් මොකද කියනවා මේක හරිද? මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් වර්ග දෙක තමයි මේ තියෙන්නේ. හරිද? මේක තමයි මාකට් එකේ මේ හයි ප්‍රොබබිලිටිම ට්‍රෙන්ඩ් ලයින් වර්ග දෙක. හරිද? එතන මේකෙත් අර කලින් කියපු ට්‍රෙන්ඩ් ලයින් එකට. ඒ කියන්නේ මෙන්න මේ පොයින්ට් දෙකනේ අපි බලන්නේ. හරිද? මේ පොයින්ට් එකට අර කලින් කියපු ටිකම වැලිඩ් වෙනවා. ඒ ටික තියෙනවා නම් හොඳයි. එහෙම තිබ්බේ නැහැ කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒවට ඒ ටික තියෙනවා නම් තමයි මේ දෙක ගොඩක්ම හයි ප්‍රොබබල් වෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් කලින් මේ පොයින්ට් එකෙන් අපි මේ ට්‍රෙන්ඩ් ලයින් එක අදින්නේ. දැන් මෙතනත් එහෙමනේ. මේ පොයින්ට් එක යූස් කරලා නැත්නම් මෙතන පොයින්ට් එක මෙතන පොයින්ට් එක සහ මේ පොයින්ට් එක මේ පොයින්ට් එක ඔන්න ඔය පොයින්ට් එක මේ යූස් කරලා නදින්නේ. එතකොට අර කලින් මේ අවුටර් ට්‍රෙන්ඩ් ලයින් එකේ තිබ්බ මේවා ටිකම මේකෙත් මේ අපි බලනවා. හරිද? එහෙම තිබ්බේ නැහැ කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ තියෙන තරමට හොඳයි. හරිද? got it? ඔව් අවුලක් නැහැ. හරි. මෙතන මේ පටන් ගන්නීම එකක් වගේ තියෙනවා වගේ පේනවා නේද? එකක් තියෙනවා. මෙයා මාකට් එකේ අවුටර් ට්‍රෙන්ඩ් ලයින්ස් වලට වැඩිය හොඳට වැඩ කරනවා. තව ටිකක් බලමු. මෙතන පොයින්ට් එකක් ගන්න නෑ ටැප් කරනවා නේ. හිතේ දැන් ටැප් කරලා. මෙතන පේනවා තියාගේ. මේ අර ගාන්න අදින්න ඒතකොට ලස්සනට එනවා ඈ. එකක් තියෙනවා මේක මොකක්ද ඇවිල්ලා? මේ ට්‍රෙන්ඩ් ලයින් එක මොකක්ද?
SPR trend line එකද RBS නම් නම් වැඩක් නැහැ ඉතින් නිකන් අහන්න HPR හරි නෑ RBS ශෝක මට ඔය වචන දෙක පැටලෙනවා හරි ඕන එක නම් මෙච්චර වැඩක් නැහැ වෙන දේ ඔල්ලුවට දාගත්ත ඒවා ටැප් කරලා නැහැ මේ පොයින්ට් එකේ ටැප් කරලා ගියා බලමු yes I think it ando වැඩ කරලා තියෙනවා මෙන්න මේ පොයින්ට් එක හැබැයි ඒක තව චුට්ටක් උඩට බ්‍රේක් කරලා ඒ කියන්නේ මේ බාර මෙන්න මේකේ මෙන්න මේක ඒ කියන්නේ ට්‍රෙන්ඩ් ලයින් එක මෙහෙම ඇඳලා මෙයා මේකේ වැඩ කරලා තියෙන්නේ මෙන්න මේ key level එක. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් ලයින් අපි additional influences විදිහට තමයි use කරන්නේ. මේවා key levels නෙමෙයි. වැඩේ කියන්නම දුණා. ඒ කියන්නේ අපිට ඔයාලා මුලින්ම කරේ මේ support resistance level ටික ඒවා තමයි අපේ key levels වෙන්නේ. හරිද? key levels. හරිද? මේ trend line අපි හැමදෙස්සම use කරන්නේ additional confirmation විදිහට. හරිද? additional confluences විදිහට. confluences කියන්නේ ඔයාගේ confirmation බලන්න අර අන්තිම key level එක මෙතන strong ද නැද්ද? ඒක point එක මොකද්ද සහ time එක හරියට අඳුර ගන්න තමයි trend lines use කරන්නේ. එහෙම නැතුව trend line වලින් ඔයාලා කිසිම වෙලාවක entry ගන්නෙ නැහැ. හරිද? ඔයාගේ key level එක තමයි strong. හරිද? trend line එක ඔයාලට තියෙන additional confluence එකක් විතරයි. අන්න ඒක හොඳට ඔළුවේ තියාගන්න. හරිද? key level එක තමයි මෙතන tap වෙන්නේ. key level එක තමයි අපිට වැදගත්. හරිද? trend line එක ඇවිල්ලා additional confluence එක. ඔක ඔළුවේ තියාගන්න. අපිට ඒ කියන්නේ අපිට මේ trend line එකක් තිබ්බට වැඩක් නැහැ. අපිට key level එක හරියට නැත්නම්. හරිද? අනිවාර්යෙන් key level එක කියන එක තියෙනවා. මෙන්න මේ trend line එක අඳ බලන්න. මෙන්න මේක ඇන්දේ මෙතන තියෙන අපිට මොකක්ද තියෙන්නේ මේ මොකක්ද key level එක තියෙනවා හරිද එතන මෙන්න මේ key level එකට tap වෙන්න ඕනේ tap වෙලා මේ trend line එක ගන්න අපේ අර additional confluence එක විදියට හරිද මම ඔයාලට යන්නම් මෙතන ලස්සන entry එකක් තියෙනවා හරිද මෙන්න මෙතන QM එක වැඩ කරලා තියෙනවා මෙන්න මේ QM එකෙන් තමයි අපි ගොඩක් කරලා මේ QM එකත් එක්ක මෙතන අපිට entry zone එකක් හදා ගන්න පුළුවන් ලස්සන මෙන්න මෙතන තියෙන open close level එක එහෙනම් තමයි අපි කන්ෆර්ම් කරගන්න. හරිද? මම ඔයාලට ඉස්සරහට ඒ ගහුවේ කොහොමද කියලා කියලා දෙන්න. හරිද? මේ පොයින්ට්ස් වලක් තියෙනවා බඩු. එතන හරියට වැඩ කරලා නැහැ. මෙතන තියෙනවා. දැක්කද? හරියට හොඳ නැක මේ වගේ තැන් වලක් තියෙනවා ඉතින් මෙතන අඳින්න වාරේ මෙතනින් කෙලින්ම අඳින්න ගියේ මම ඒක අඳින්න හරි ට්‍රෙන්ඩ් ලයින් එක කරන්නත් විනාඩි 40ක් යනවා තනත් ටිකක් තියෙනවා මේක අනිවා මේක පුළුවන් විදිය අපිට හරි දැක්ක අන්ද විදිය පේනවනේ මෙතනින් වැඩ කරලා හරි ඒක තේරුණා නේද කොටිත් නේද ඒක ලේසි වුණාට මේවා දැන් මං ගහද්දි ලේසි වගේ පේනවා හරිද පට්ටම ලේසි වගේ පේනවා ඒවට ඔයා මේක ප්‍රැක්ටිස් කරන්න නැත්නම් ඔයාලට මේක අමාරු වෙනවා හරිද මං හෙන වගකීමෙන් කියන්නේ එහෙනම් මෙහෙම කියන්නේ මේක අපි කොහොමවත් ඉතින් මේ බෑක් ටෙස්ට් මාකට් එකට ගන්න ඔයා මේක තනියම ගහන්න යද්දි ටිකක් කල් යයි සහ මේ ප්‍රැක්ටිස් කරද්දි පොඩ්ඩක් අමාරුයි මේ ඒවට එක ගණන් ගන්න එපා ඔයා මේ පාඩේ එකට අග්ගල් හුරු වෙනවා හරි අපි ඊළඟ ට්‍රෙන්ඩ් ලයින් જાතියට යමු
මේක තමයි අවසන් දැන් අර ට්‍රෙන්ඩ් අපි දැන් ට්‍රෙන්ඩ් ලයින් දෙකක් කතා කරා මේක තමයි අන්තිම ටයිප් එක කියන්නේ ට්‍රෙන්ඩ් දෙකක් කියන්නේ වර්ග දෙකක් ට්‍රෙන්ඩ් ලයින් හතරක් ගැන නේ එතන මේ අවසාන જાතිය සහ මේකට මම එච්චර ආස නැහැ සහ මේක පොඩ අමාරුයි හොයාගන්නත් සහ මේකේ probability එකත් මේ චුට්ටක් අඩුයි මේ හැබැයි මේ මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් જાතියකුත් තියෙනවා හරිද සමහර තැන්වල අපිට යූස් කරන්න වෙනවා හරිද වෙනවා කියන්නේ යූස් කරන්න පුළුවන් රිවර්සල් ට්‍රෙන්ඩ් ලයින් හරිද අකුරු මදිද ට්‍රෙන්ඩ් ලයින්ස් හරිනේ රිවර්සල් ට්‍රෙන්ඩ් ලයින්ස් මේකට සමහරු ඩයිවර්ජන්ස් ට්‍රෙන්ඩ් ලයින් කියලා ට්‍රෙන්ඩ් ලයින් එක කියලා කියනවා හරිද එතන මේක අපි සාමාන්‍යයෙන් හදන්නේ මෙන්න මෙහෙම මාකට් එක සහ මේ මාකට් එකේ නම් හරිද එතකොට මෙන්න මේක අඳින්නේ මෙහෙමයි මේ පොයින්ට් එකෙන් ඔන්න ඔහොම තමයි අඳින්නේ අවුටර් ට්‍රෙන්ඩ් ලයින් එකයි මේක එකක් නෙමෙයි කියලා තේරෙනවා නේද අවුටර් ට්‍රෙන්ඩ් ලයින් එක සාමාන්‍ය මේක යටින් අදින්න හරිද රිවර්සල් ට්‍රෙන්ඩ් ලයින් එක තමයි උඩින් අදින්නේ ඔයාලට තේරෙනවනේ මේක ලෝ ප්‍රොබබල් වෙන්න හේතුවත් ඒ කියන්නේ අවුටර් ට්‍රෙන්ඩ් ලයින් එක මේකට වඩා හොඳ වෙන්න හේතුවක් දැන් තේරෙනව නේද ඔව් හැබැයි මේක යූස් කරන්න පුළුවන් හරිද මම යූස් කරන තැන් සහ කරන්නේ කොහොමද කියලා දෙන්න හරිද මේකෙදි මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා මේක සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට එන්ට්‍රි මේ ප්ලේස් කරන්න තමයි යූස් කරන්නේ හරිද ඒකදී යූස් කරද්දී මේක සෙකන්ඩ් පොයින්ට් එක තියෙන්නේ හරිද මේ අනික අන්න ඒක අනිවාර්යෙන් අපේ කී ලෙවල් එකට above or below තියෙනවා හරිද ඒ කියන්නේ මෙන්න මේ. ඒ කියන්නේ මෙන්න මේකේ සෙකන්ඩ් පොයින්ට් එක කියන්නේ මෙන්න මේ පොයින්ට්. ඒ කියන්නේ අපි දැන් ට්‍රෙන්ඩ් ලයින් එක අඳින්නේ මෙන්න මේ පොයින්ට් එකෙන්නේ. හරිද? මේක සහ මේක යූස් කරලා. එතකොට මෙන්න මේ අපි මේ රතු පාටින් දාලා තියෙන මේ පොයින්ට් එක තියෙන්නේ. ඔන්න ඕක අනිවාර්යෙන් දැන් අපේ කී ලෙවල් එක තියෙනවනේ මෙන්න මෙහෙම. හරිද? ඒ කියන්නේ අපේ සපෝට් එක හෝ රෙසිස්ටන්ට් එක හෝ මොකක් හරි යන්නේ කී ලෙවල් එක මෙන්න මෙහෙම තියෙනවනේ. මේක අනිවාර්යෙන් මේකට උඩින් තියෙනවා. හරිද? තේරුණාද? ඒ කියන්නේ දැන් අපේ කී ලෙවල් එකකින් තමයි අපි එන්ට්‍රි එක ගන්න යන්නේ. හරිද? මෙන්න මෙහෙම. එන්න දැන් ඔන්න ඔහොම අපිට කී ලෙවල් එකක් තියෙනවා. හරිද? මෙන්න මෙහෙම කී ලෙවල් එකක් තියෙනවා කියලා දෙන්න. අපි මාකට් එකේ මේකට ඔන්න ඔහොම ආවම මෙන්න මේ කී ලෙවල් එක මාක් කරන් තියෙනවා. මෙන්න මෙතනින් එන්ට්‍රි එක ගන්න. හරිද? මේ එන්ට්‍රි එක ගද්දී මෙන්න මේකේ මෙන්න මේ පොයින්ට් එකේදී තමයි අපි මේ ට්‍රෙන්ඩ් ලයින් එක බලන්නේ. හරිද? මේ පොයින්ට් එක ඇතුළේ. හරිද? එතකොට මේක ඇතුළේ තමයි මෙන්න මේක අඳින්නේ. හරිද? මේක අඳිද්දි මෙන්න මේකේ මේ සෙකන්ඩ් පොයින්ට් එක තියෙන්නේ. මෙන්න මේක මෙන්න මේ කී ලෙවල් එකෙන් උඩ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ ලික්විඩිටි පූල් එකේ සරලව. හරිද? මේ කියන්නේ ICD පැත්තෙන් කිව්වා මේ අන්න ඒකේ තමයි මෙන්න මේක තියෙන ලික්විඩිටි පූල් එක නෙමෙයි. දැන් ලික්විඩිටි පූල් එක මෙතන ගාව ගන්න එපා. මේ අන්න එහෙම තමයි තියෙන්නේ. තේරුණාද? මේක උඩින් තියෙන්න ඕනේ කියලා. හරි හරි. හැමෝටම තේරුණාද? මේ ඔයාලා මේ කට් ඔෆ් එකන් ඉඳලා ඊට පස්සේ මට සෙෂන් එක ඉවර ගාට පස්සේ කියන්න බෑ තේරුන්නේ නැහැ කියලා. මම සෙෂන් එක කරන වෙලේ අහනවනේ. තේරෙන්නේ නැති මොකක් හරි පොයින්ට් එකක් තිබ්බොත් අනිත් අය ගැන හිතන්න එපා උන්ගෙන් වැඩක් නැහැ කියලා ඔයා කියන්න ඔයාලට තේරුන්නේ නැහැ කියලා. ඒකට මම ඔයාලට ආයෙත් කියලා දෙන්නම්. මොකද ඔයා කරගත්තොත් ඔයාටනේ අනිත් අය නෙමෙයි. ඔය අනිත් අය කවුරුත් එන්නේ නැහැ ඔයාලා මේ ට්‍රේඩ් කරනවා. තමන්ට ඉන්නේ තමන් විතරනේ. හරි මේකෙත් මෙහෙමයි. එතකොට මෙන්න මේ කී ලෙවල් එකට යටින් තමයි මේක තියෙන්නේ. හරිද? ඔන්න ඔය කම්ප්ලොන්ස් එක තියෙන්න ඕනේ. මම ඒක ලියන්නම් මෙතන. second point must be above or below the HTF key level. හරි. and මම අර කියපු මේ 45 to 60 degrees gives us the better ones. හරි. මෙන්න මේක හරි මෙන්න මෙහෙම හරි ඒ කියන්නේ ඔයාගේ රිවර්සල් ට්‍රෙන්ඩ් ලයින් එක අනිද්දී ඔයා මෙන්න මේ සෙකන්ඩ් පොයින්ට් එක අනිවාර්යයෙන් මතක තියාගන්න මෙන්න මේ උඩින් සහ මෙන්න මෙතන පහළින් තියෙන්න ඕනේ සහ මේකෙත් අර අංශක 45ට කියන මේ කම්ප්ලොන්ස් එක තියෙනවා නම් අපිට මේකේ යම් තාක් දුරකට හොඳ ට්‍රෙන්ඩ් ලයින්ස් බලා ගන්න පුළුවන් හරිද ඒක ඇඩිෂනල් අරක මස්ට් එකක් දෙවෙනි එක ඇඩිෂනල් හරිද හරි
එතකොට අපි ට්‍රෙන්ඩ් ලයින් ගැන කතා කරා. මම මේකටත් එක්සැම්පල් ටිකක් පෙන්නන්නම්. මෙතන අනින්න යාම පිස්සුව දෙන්න. මම ටැප් වෙලා නැහැ පේන විදිහ. නෑ. එතන ටැප් වෙලා නැහැ. ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා ළඟට ගිහින් ටැප් වෙලා. උට ට්‍රෙන්ඩ් ලයින්ස් මෙයා පොඩ්ඩක් අර ස්පොට් කරගන්න මාර අමාරුයි. හරි මාකට් එක අනිත් ජාති දෙක වගේ මේ ටිකක් අමාරුයි. මෙතන එකක් තියෙනවා පොට් කරනවා නම් ඔයා ඒක දශමයටම ටැප් වෙලා නැහැ. හරි ඒක ටැප් වෙලා නැහැ. දැන් අපි ටැප් වෙලා වගේ පෙන්නුණා ටැප් වෙලා. හරි බලන්න අපි අනිවාර්ය එකක් හොයාගමු. මේවා ලෝ ටයිම් ෆ්‍රේම් වල තියෙනවා හයි ටයිම් ෆ්‍රේම් වල. මම කියවනවා වඩ මේක එන්ට්‍රි එක ගන්න views ගන්න කියලා ගොඩක් වෙලා මේක ටැප් වෙලා නැහැ මම මෙතන ගන්න. සමෙන් තියෙන එකක් හරි. මෙන්න තියෙන අපේ පළවෙනි රිවර්සල් ට්‍රෙන්ඩ් ලයින් එක පහලින් යන්නේ. දැක්ක. මෙන්න මේක අපේ මේකේ ටැප් වෙලා තියෙනවා. හැබැයි මේක නම් ගන්න නම් බෑ. හරිද? මම මේ වලට එක්සැම්පල් එකකට පෙන්නුවේ මේක ගන්න බෑ. හරිද? ගන්න නම් ඒ කියන්නේ ඔයාලා දැන් මේ අපි 1 hour අපි සාමාන්‍යයෙන් daily වගේ ටයිම් ෆ්‍රේම් එකකට යනවා. දැන් ඔයාගේ key level එක අනිවාර්යෙන් දැන් මෙතන නම් key level එක විදිහට අපිට use කරන්න පුළුවන්. මෙන්න මේ level එක තියෙනවා. මෙන්න මේ RBS level එක. මේ මෙන්න මේක තියෙනවා. ඉතින් මේක අර ඔයාලාට පේනවනේ. මේ second point එක දැන් ගොඩක් උඩ තමයි තියෙන්නේ. හරිද? අන්න එහෙම හරියන්නේ නැහැ. හරිද? ඒකයි මම කිව්වේ ඒක ගන්න බෑ කියලා. ඔයාලට lower time frame වල නම් ඕවා ගන්න පුළුවන්. 1 hour වගේ මම පෙන්නන්නම්. එන ඔයාගේ high time frame එකේ අඳින level එකේ මෙන්න මේ second point එක අනිවාර්යෙන් මේක එක තමයි තියෙන්නේ. හරිද? ඒකයි මම කිව්වේ මේක ගොඩක් tricky. point එකක් මෙන්න මෙතන බලන්න. ගන්න බෑ හරියට ඇවිල්ලා. මේක තියෙනවා. මෙන්න මේක ගන්න පුළුවන්. හරි. මේක තියෙන එකක්. පේනවනේ. ගන්න පුළුවන්. ඔයන එක. එතකොට මේකේ key level එක එනවා. මෙන්න මෙතන. ආපහු මෙන්න මෙතන එකක් තියෙනවා. පේනවද? මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. daily බැලුවොත් ඔයාලට පේනවා මේක තමයි අපේ key level එක. හරිද? key level controls එක පෙන්නන්න යන්නේ. කොහෙද යන්නේ? හොයාගන්න බෑ නේද බෝ? මම මේ බා මෙන්න මෙතන. මේ අපි high time frame එකේ අඳපු key level එක. මේ බලන්න දෙවෙනි point එක තියෙන්නේ key level එකෙන් යට නේද? මේ හරියට අඳින්න. දැක්කද? key level එකෙන් යටනේ මේ දෙවෙනි point එක. අන්න එහෙම තමයි out trend line එක තියෙන්නේ. හරිද? ඔන්න. ඔයාලට තේරෙනව නේද? out trend line එක අඳින්න. තේරෙනවද? ඒක got itද?
මේ පොයින්ට් එකක් තියෙනවා. ඔව් තේරෙනවා. හරි. ඔතනින් ට්‍රෙන්ඩ් ලයින් සහ මේවා ටික ඉවරයි. හරිද? කී ලෙවල්ස් ටික ඉවරයි. ඔය ටික ඔයාලා මුලින්ම ප්‍රැක්ටිස් කරන්න ඕන. හරිද? ඊට පස්සේ ඔය ටික හොඳට ප්‍රැක්ටිස් කරාම අපිට ඊළඟට යන්න පුළුවන් ස්ටෝරි ලයින් එකට. හරිද? ස්ටෝරි ලයින් එක ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ ස්ටෝරි ලයින් එක බිල්ඩ් කරන්න විදිය. ස්ටෝරි ලයින් එක බිල්ඩ් කරාට පස්සේ ඔයාලට මම කියලා දෙනවා මොකද්ද මේ ඒ කියන්නේ ඒකෙන් ඩිරෙක්ෂන් එක කොහොමද හොයාගන්නේ කියලා. හරිද? ගැන ඔබ්ස්ටකල්ස් කියන මොනාද කියලා කියලා දෙනවා. එතකොට ස්ටෝරි ලයින් එකේ ස්ටෝරි ලයින් එකක් හැමතිස්සෙම යන්නේ තවත් ස්ටෝරි ලයින් එකකට. හරිද? මේ අන්න එහෙම මාකට් එක ඒ කියන්නේ මාකට් එකේ බයාස් එක කොහොමද SNR වලින් ඩිෆයින් කරන්න කියලා කියලා දෙනවා. එතකොට ඔයාලා ICT වලින් බයාස් බාදී මේකත් පොඩ්ඩක් ඇඩ් කරන්න. එතකොට ඔයාලා හොඳ ස්ට්‍රෝං නැරේටිව් එකක් බිල්ඩ් කරගන්න පුළුවන්. හරිද? අන්න ඒක කරලා මම ඔයාලට කෙලින්ම මේකේ තියෙන සෙටප්ස් මොනවද කියලා කියලා දෙන්න යනවා. හරිද? ඒ කියලා දුන්නාම ඔයාලට මේ බය නැතුව ට්‍රේඩ් කරන්න පුළුවන්. හරිද? තේරුණාද? කොටිට එතකොට අදට ඇද්ද නැත්නම් මම ස්ටෝරි ලයින් එක කරන්න නැත්නම් ඔයාලා මේ ටික ප්‍රැක්ටිස් කරලා මේ කරනවද කොහොමද? හරි ස්ටෝරි ලයින් මම ගහුවා වැරදි නේ ටී එක කලින් මෙතෙන් දැන් ඉතින් හැමෝම කොහොම තමයි නේද? මුලින් පොඩ්ඩක් දැන් නම් කට්ටියට පුළුවන් නේද? සාම්බයි වී එතකොට මෙන්න මෙහෙමයි ඉතින් මං කියලා දෙන ගෙදර වෙටික් කරලා දෙනවා නම් මේකට වඩා පුළුවන්. මේකේ මල්ලි කවුරුත් නැද්ද වෙන ස්විං ට්‍රේඩ් කරන අය? එයි මෙයා ඉන්නවා. කවුද? ලියාර ඉන්නවා, සුබුන් ඉන්නවා. ඊට පස්සේ කවුද ආයෙ ස්විං ට්‍රේඩ් කරනවා කියේ? ආයෙ මමත් කරනවා ඉතින්. තව ඉන්නවා. හරිද? මං එයාලව තාම ඇඩ් කරලා නැහැ ගෲප් එකට. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට ඉස්සරහට අඳුන්වලා දෙන්න. ගොඩක් අය ඉතින් අර ස්විං ට්‍රේඩ් ගන්න කැමති නැහැ. ඇත්තටම ස්විං ට්‍රේඩ් කරන එක තමයි හොඳ. හරිද? මේ මොකද මේ ස්විං ට්‍රේඩ් කරන කට්ටිය තමයි මේක ගොඩාක් කල් සර්වයිව් වෙලා ඉන්නේ අතන. මේ ගොඩක් අය ඉතින් අර ස්කැල්ප් දැන් මම වුණත් එහෙමනේ. මම ඉතින් 1 මිනිට් එකේ ගහන්නේම. මේ අර එහෙම තමයි ගොඩක් අය කියන්නේ සයිකොලොජි තමයි ඉතින්. සයිකොලොජි හොඳයි නම් ඇත්තටම මේ ස්විං ට්‍රේඩ් කරන එක තමයි ඇත්තටම වටින්නේ. මේක අඳින්න බැලුවේ බෝඩ් එක මේක එන්නේ අද ස්ටෝරි ලයින් එකට හරිද අපි views ගන්න මෙන්න මේ ටයිම් ෆ්‍රේම් තුන විතරයි හරිද monthly weekly සහ daily හරිද මම ඔයාලට කලිනුත් කිව්වා 1 hour 4 hour සාමාන්‍ය අපි ගන්න entry එක place ගන්න එතන monthly weekly daily අපි ගොඩක් ගන්න direction එක හරිද ඩිරෙක්ෂන් එක හදාගන්න අපි ස්ටෝරි ලයින් එකෙන් එතකොට ස්ටෝරි ලයින් එක යූස් කරන්නේ මෙන්න මේ ටයිම් ෆ්‍රේම් තුන විතරයි හරිද ආගෙන මීට යට ඒවට අපි යන්නේ නැහැ ස්ටෝරි ලයින් එක බිල්ඩ් කරන්න හරිද එතකොට අපි මුලින්ම දැනගන්න ඕනේ ස්ටෝරි ලයින් එක අයිඩෙන්ටිෆයි කරගන්නේ කොහොමද හරිද අයිඩෙන්ටිෆයි කරගන්න ඕන දැනගන්න එතකොට මුලින්ම ඔයාලා හරිද ස්ටෝරි ලයින් එක මෙන්න මේක ටිකක් කම්ප්ලෙක්ස් හරිද ඔයාලා එකපාරක් බලලා තේරුම් නැත්නම් උනත් තව පාරක් බලන්න හරිද මුලින්ම මාකට් එකක් අපේ සපෝට් එකකට හරි රෙසිස්ටන්ට් එකකට හරි එනවා හරිද ඇවිල්ලා මෙන්න මෙහෙම කියන්නේ මෙන්න ඔයා හිතන්න මෙන්න මෙතනින් අපිට රෙසිස්ටන්ට් ලයින් එකක් තියෙනවා කියලා හරි රෙසිස්ටන්ට් එකක් තියෙනවා මෙන්න මෙහෙම රෙසිස්ටන්ට් ඒරියා එකක් තියෙනවා මෙන්න මේක මෙහෙම අඳිනවා අන්න රෙසිස්ටන්ට් ඒරියා එකක් තියෙනවා හරි මෙන්න මේකට මාකට් එක එනවා හරි මේකට ඇවිල්ලා මාකට් එක ඔන්නම මෙතනින් මුලින්ම රිජෙක්ට් වෙනවා හරිද ඒ කියන්නේ මේක බ්‍රේක් කරන්න බෑ අන්න ඒක ඔයාලා මුලින්ම දැනගන්න ඕනේ වික් කරන්න පුළුවන් මේ වික් වලට බ්‍රේක් කරන්න බෑ හරිද බ්‍රේක් කරන්න නැතුව ඒ කියන්නේ ක්ලෝස් බිලෝ ඉට් හරිද එනේ වික් එක මේකට ගහලා මෙන්න මෙහෙම ඔන්න වික් එක මේකට ගහලා මේ කැන්ඩල් එක තියෙන්නේ හරිද මෙන්න මේ කැන්ඩල් එක මේකට යටින් තමයි ක්ලෝස් වෙන්න ඕනේ හරිද තේරුණාද ඒ කිව්වේ මොකක්ද කියන්නේ පැහැදිලි මල්ලි පැහැදිලි කියන්නේ මෙන්න මේක මෙතන කැන්ඩල් එකයි මම මේ කතා කරන්නේ හරිද
මෙන්න මේ කැන්ඩල් එක මෙන්න මෙහෙම තමයි ක්ලෝස් වෙන්න ඕනේ. මෙන්න මේක මෙහෙම ක්ලෝස් වුණා. හරිද? මේක අපිට ස්ටෝර් ලයින් එකක් විදිහට ගන්න බෑ. මෙන්න මෙහෙම ක්ලෝස් වෙන්න ඕනේ මුලින්ම අංක එකට. හරිද? ඒක වෙන්න ඕනේ මේ same time frame එකේ. හරිද? අන්න ඒක තේරුණාද මුලින්ම? ඔව් එතකොට තමයි අපි අඳුනගන්නේ මේක යටින් ක්ලෝස් වුණාම තමයි අපි අඳුනගන්නේ මේ ලයින් එකට මේ රෙසිස්ටන්ට් එකට මෙයා රෙස්පෙක්ට් කරන්න තමයි යන්නේ කියලා. හරිද? For the confirmation we are going to one time frame lower. ඒ කියන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ දැන් ඔයා මෙන්න මෙහෙම ක්ලෝස් වුණාම ඔයා එකට දැන් ඔයා හිතන්න මේ ඇන්දේ ඩේලි මේ රෙසිස්ටන්ට් එකක් කියලා. හරිද? one day chart එක තමයි මේ. හරිද? මම one day chart එකේ මේ ඉන්නේ. එතකොට ඔයාලා මේකේ කන්ෆර්ම් කරගන්න මේක යන්න ඕනේ මම මේ අදින්නේ මෙන්න මෙතන view එක. හරිද? මෙන්න මේ view එක තමයි අදින්න යන්නේ. මම මේ lower time frame. හරිද? ඔන්න ඔය point එකේ view එක. lower time frame එක කියන්නේ 4 hour view එක තමයි අදින්න යන්නේ. ඔයා එක time frame එකක් පල්ලෙහාට බයින්න. හරිද? එක time frame එකක් පහළට බැන්නවාම ඔයාට තියෙන්න ඕනේ මෙන්න මෙහෙමද. මේක තියෙන්නේ මෙහෙමනේ. හරිද? ඔන්න ඔහම තමයි තියෙන්නේ. හරිද? මෙන්න මෙහෙම මෙතනින් break out එකක් තියෙන්න ඕනේ. හරිද? මොකද්ද කොතනින්ද? මෙන්න මෙතන. මෙන්න මෙහෙම මේකේ කට්ටිය අදින්න ඕනේ නෑ. ඔන්න ඔහම break out එකක් තියෙන්න ඕනේ. හරිද? ඔන්න ඕකෙන් තමයි අපි ඒක confirm කරගන්නේ. තේරුණාද? මේක අපි සාමාන්‍ය එක time frame එකක් තමයි පහළට යන්නේ උඩරිම උනොත් දෙකක්. හරිද? මේ ඒ කියන්නේ අපිට සමහර තැන්වල එක time frame එක කියන්නේ අර කෙලින්ම bullish bearish moves තියෙනවා. හරිද? අන්න ඒ වගේ තැන්වල අපිට identify කරගන්න අමාරුයි. ඒ කියන්නේ ගොඩක් මේ වේගෙන් යන moves. හරිද? මෙහෙම ගිහින් තියෙන moves තියෙනවා. ඒ වගේ තැන්වල අපිට identify කරගන්න අමාරුයි. යන්න එතකොට අපිට යන්න සිද්ධ වෙනවා තව time frame වල lower. නැත්තම් සාමාන්‍යයෙන් අපි මේ time frame එකක් තමයි යන්නේ උඩරිම උනොත් දෙකක්. හරිද? ඒක මතක තියාගන්න. ඔන්නෝම අපිට BOS එකක් තියෙන්න ඕනේ. BOS එක හරි මාකට් අපි මේක කියන්නේ MSB කියලානේ. මාකට් ස්ට්‍රක්චර් බ්‍රේක් එක. හරිද? තියෙන්න ඕනේ. ඔන්නෝ මුලින්ම මේක මේ time frame එක මේ same time frame එකේ මේක යටින් close වෙන්න ඕනේ. සහ අපි එක time frame එකක් යට ගියාම මෙන්න මෙහෙම වාගේ මේක වෙන්න ඕනේ line chart එකේ. හරිද? මෙන්න මෙහෙම break එකක් තියෙන්න ඕනේ. හරිද? උඩරිම උනොත් දෙකකට යනවා. තේරුණාද? මේක තේරුණා. එතකොට මෙහෙම තමයි ස්ටෝරි ලයින් එක මුලින්ම බිල්ඩ් වෙන්නේ. හරි. මෙහෙම තමයි ස්ටෝරි ලයින් එකක් අපි කන්ෆර්ම් කරගන්නේ මාකට් එකේ. මේක තේරුණාද? දැන් අනිත් ඒවාට යටගන්න. ඔව් තේරුණා. තේරුණා. ඊට පස්සේ මේකේ මේ දැන් එතකොට මෙහෙම වුණාම අපි දන්නවා හරි. මාකට් එක දැන් bearish පැත්තට ස්ටෝරි ලයින් එක කන්ෆර්ම් කරලා ඉතින්. එතකොට අපි මේක දැනගන්න ඕනේ මේකේ end එක කොතනද කියලා. හරිද? يعني මේක ගිහිල්ලා end වෙන්න යන්නේ කොතනද? අන්න ඒක අපි දැනගන්න ඕනේ. හරිද? end එක වෙන්න ඕනේ මොකේද එතකොට? ඊළඟ ස්ටෝරි ලයින් එක. ඒ කියන්නේ මේක ගිහිල්ලා ඊට පස්සේ ආයෙ තියෙන ස්ටෝරි ලයින් එක තමයි ටැප් වෙන්නේ. හරිද? එතකොට ඊළඟ ස්ටෝරි ලයින් එක කොතනද හැදෙන්න පුළුවන්? ඔයාලා හිතලා කියන්න. ඊළඟ ස්ටෝරි ලයින් එක මොන වගේ පොයින්ට් එකකද හැදෙන්න පුළුවන්? මොන ටයිම් ෆ්‍රේම් එකේ මොන වගේ පොයින්ට් එකකද හැදෙන්න පුළුවන්? චුට්ටක් හිතලා කියන්න. දැන් SNR ඉගෙනගෙන දෙනවා කිව්වා. one day time frame එකේ ඔය යට ලෝ එකේ one day එකේ ඔව්. කියන ඔය යට ලෝ එකේ අන්න හරි. ඒ කියන්නේ ඊළඟට තියෙන සපෝට් එක නේ. one day time frame එකේ ඊළඟට තියෙන සපෝටිව් පොයින්ට් එකේ තමයි ගොඩක් වෙලාවට ඊළඟ ස්ටෝරි ලයින් එක. ඒක තමයි අපේ ඊළඟ ස්ටෝරි ලයින් එක වෙන්නේ. හරිද? තේරුණාද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ ආයෙත් තියෙනවා මෙන්න මෙතනින් සපෝට් එකක් තියෙනවා. හරිද? ඔන්න ඔහොම. ආයෙ ඔයා හිතන්නකෝ මෙන්න මෙතනත් සපෝට් එකක් තියෙනවා කියලා. ඔන්න ඔහොම. හරි. එතකොට දැන් මේ සපෝට් දෙක තමයි තියෙන්නේ කියලා දැන් හිත. හරි. තව යට තියෙනවා ඒක වෙනම කතන්දරයක්. මම දැන්ට මෙහෙම හිතන්න. එතකොට ඊළඟ වාගේ ස්ටෝරි ලයින් එක බිල්ඩ් වෙන්නේ එක්ක මේකේ එහෙම නැත්නම් මේකේ. හරිද? එතකොට අපි ඒක මේ බිල්ඩ් වුණාද කියලා කන්ෆර්ම් කරගන්න කොහොමද? 4 hour time frame එකේ MSB එකේ අන්න හරි. ඒ කියන්නේ මේ සිනාරියෝ එකම තමයි. හරි. මුලින්ම මෙතෙන්ට යන්න ඕනේ මාකට් එක. මෙතෙන්ට ගිහිල්ලා හරිද? මේක මෙන්න මේ වගේ close above it. හරිද? close above it කියන්නේ මෙන්න මෙහෙම. මෙතන උඩින් close වෙන්න ඕනේ මේක break කරන්න නැතුව. හරිද? break කරන්න නැතුව close above වුණාම ඒකේ lower time frame එකේ මෙන්න මෙහෙම අර කිව්වා වගේ කලින් වගේ market structure break එක අපිට තියෙන්න ඕනේ. තේරුණාද? අන්න ඒකෙන් තමයි අපි confirm කරගන්නේ හරි. ඊළඟ ස්ටෝරි ලයින් එක මෙතන බිල්ඩ් වුණා. තේරුණාද? ස්ටෝරි ලයින් මාකට් එකේ බිල්ඩ් කරගන්න විදිහ. එතකොට අපි ඩිරෙක්ෂන් එක ගන්න. හරිද?
මාකට් එකේ ඩිරෙක්ෂන් එක ගද්දි මෙන්න මෙහෙම ස්ටෝල් ලයින් එක තියෙනවා. ඒතර අපි මේකේ ඩිරෙක්ෂන් එක ගද්දි ඔයාලට පුළුවන් දැන් මේ ස්ටෝල් ලයින් එක කන්ෆර්ම් වුණාම ඊළඟ සපෝට් එක තියෙන්නේ 1 day. ඒ කියන්නේ ඒ ස්ටෝල් ලයින් එකට අදාළ ටයිම් ෆ්‍රේම් එක තමයි අපි වල. හරිද? ඒ කියන්නේ මේකත් ඩේලි ලෙවල් එක. හරිද? මෙන්න මේ සපෝට් එකට යනකම් මාකට් එකේ ඔයාලට සෙල් ඔපචුනිටිස් බලන්න පුළුවන්. يعني මාකට් එකේ සරලවම සෙල් කරන්න පුළුවන්. හරිද? මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවා. හරිද? මෙන්න මේකේ සෙල් ඔපචුනිටිස් ඔයාලට බලන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ එතකම් මාකට් එකේ සෙල් ගන්න. තේරුණාද? පැහැදිලි මල්ලි. ඒ කියන්නේ ඩේලි වලින් පටන් ගත්තොත් ඩේලි වලින් ඉවර වෙනවා. දැන් මේක වීක්ලි ඔතන ටයිම් ෆ්‍රේම් එකෙත් එහෙමම තමයි. හරිද? ඔයා දැන් මෙතන වීක්ලි chart එකේ තියෙන 1 week. එහෙනම් මෙතන මේක එක්ක 4 hour එහෙම නැත්නම් ඩේලි අපි මුලින් ඩේලි බලන්න ඕනේ. ඩේලි වල අපිට ගන්නව එකක් නැත්නම් තමයි අපි 4 hour වලට යන්නේ. හරිද? ඒ කියලා අපි මේ 4 hour එකක් නැත්නම් 1 hour වලට shift වෙනවා. 1 hour break එකක් ඔය බලන්න. නෑ එහෙම කරන්න නෑ. හරිද? උපරිම වුණොත් තමයි 4 hour යන්නේ. නැත්නම් ඩේලි වලින් තමයි අපි කන්ෆර්ම් කරන්නේ. හරිද? එතකොට මේකෙදි ඔයාලා දැනගන්න ඕනේ මෙන්න මේක. ස්ටෝර් ලයින් බිල්ඩ් වෙද්දි බිල්ඩ් වෙන්නේ monthly to monthly weekly to weekly and daily to daily. හරිද? මෙන්න මෙහෙම තමයි ස්ටෝර් ලයින් බිල්ඩ්. හරිද? මේක ඔළුවේ තියෙන්න ඕනේ. ඔතන මල්ලි කියන්නේ ඔය රිජෙක්ෂන් බ්ලොක් එකක් නේ ඔතන ඒතියෙම තියෙන්නේ නේද? ඔව්. දැන් අපි මෙතන ICT ඉන්වෝල්ව් කරගන්න නැහැ. රිජෙක්ෂන් එකක් තමයි තියෙන්නේ. හරි. රිජෙක්ෂන් බ්ලොක් එකෙන් තමයි අපි ගන්න. ඉතින් අපි අර කී ලෙවල් එක තමයි මේකෙදි මාක් කරන්නේ. හරි. ඔයාලට ඒ කියන්නේ මම ඉස්සරහට කියලා දෙන්න ICT මේකට ඒ කියන්නේ ICT වලටනේ අපි මේක ඉගෙන ගන්නෙත්. හරිද? ICT වලට මේක උදව් කරගන්නේ කොහොමද කියලා දෙන්න. හරි. හරි. එතකොට හරි ඔබ්ස්ටකල්ස් කියන මම දැන් කියනවාද ඔබ්ස්ටකල්ස් කියන්නේ මෙන්න මෙහෙම. හරිද? ඒ කියන්නේ මේවට තියෙන බාධක. හරිද? බාධක කියන්නේ මෙන්න මෙහෙම. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම වීක්ලි ස්ටෝර් ලයින් එකක් කන්ෆර්ම් වෙලායි තියෙන්නේ. එතන මාකට් එක මේ ඊළඟ වීක්ලි ලෙවල් එකේ තියෙන්නේ මේක. හරිද? මේක තමයි අපේ ඊළඟට තියෙන ෆ්‍රෙෂ් විදියට තියෙන හොඳ වීක්ලි ලෙවල් එක. එතකොට මේ ලෙවල් එකට යනවා මාකට් එක මොකද වෙන්නේ සාමාන්‍ය සෙල් එක. ඒතර ඔයා හිතනවාද මේක කන්ෆර්ම් වුණාට පස්සේ මේ මූවමන්ට් එක එකපාර ඩෝන් ගාලා මෙතෙන් යනකම් එක දිගට සෙල් වෙවි යයි කියලා. අනිවාර්යයෙන්ම නෑ නේද? ෆෙයා වැලියු ගැප් වලට ටැක් කර යන්නේ. ඔව්. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් මාකට් මේක සෙල් කර්ව් එකක් යන්නේ බෑ මෙතන නේ. මාකට් මේක මොඩල් එක මම කියලා දුන්නා. දන්නේ නැති අය ගල් බලන්න බා. කියන්නේ ඔයාලා දන්නවා ඉම්පල්ස් රීටෙස්ට්මන්ට් දෙදී යන්නේ නේද? හරිද? ඒ කියන්නේ මෙන්න මේක මෙහෙමනේ මූවමන්ට් එක යන්නේ. මෙන්න මේ රීටෙස්ට්මන්ට් එන්නේ මොන වගේ ලෙවල්ස් වලින් කියලාද ඔයා හිතන්නේ? මම කියන්නේ මෙන්න මේ රීටෙස්ට්මන්ට් එක එන්නේ. රෝඩ් බ්ලොක් ඈ? මොකක්ද ඒ කිව්වේ? එහෙම නෙමෙයි අද SNR කතා කරනවා. ICT. මේවා ඉන්නේ ගොඩාක් වෙලාට හරි. කම නැහැ. මේවා ඉන්නේ ගොඩාක් වෙලාට දැන් මේක අපි වීක්ලිනේ යූස් කරේ. ඒතකොට ඩේලි තියෙන සපෝට් ලයින් වලින් තමයි මෙන්න මේවා එන්නේ. හරිද? ඒකට තමයි අපි කියන ඔබ්ස්ටකල්ස් කියලා. ඒ කියන්නේ ඩේලි ඔබ්ස්ටකල්ස් කියන්නේ ඒවා. හරිද? එන ඩේලි වල තියෙන සපෝට් ලයින්. හරිද? ඒ කියන්නේ මෙයා වීක්ලි එකේ bearish පැත්තට ස්ටෝල් ලයින් එකක් කන්ෆර්ම් කරලායි තියෙන්නේ. හරිද? ඒ ස්ටෝල් ලයින් එක කන්ෆර්ම් කරාම ඔයාලට මෙතන මේ වීක්ලි එකේ ඉඳන් ඊළඟ වීක්ලි සපෝට් එකට යද්දි මේ මූවමන්ට් එකේ නැද්ද ඩේලි සපෝට්ස්? ඒ කියන්නේ මේකත් ඇවිල්ලා මෙන්න මෙහෙමනේ තියෙන්නේ මේ ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ. එතකොට මේවා මොනවාද? මේවා ඩේලි එකේ තියෙන සපෝටිව් පොයින්ට්ස් නේද? මාකට් එකේ. ඔයා හිතන්නකෝ මෙන්න මේක මෙහෙම තියෙන්නේ කියලා. ඔන්න ඔහොම. දැක්කද? එතන මේවා මොනවාද? මාකට් එක. ඩේලි එකේදී. කී ලෙවල් නේද? හෙලෝ. ඔව් එතකොට මාකට් එක මෙන්න මේ ඔබ්ස්ටකල්ස් විදියට ගන්න මෙන්න මේ ඩේලි ටයිම්. ඒ කියන්නේ එක ටයිම් ෆ්‍රේම් හැමදෙස්සම එක ටයිම් ෆ්‍රේම් එකක් යටට තමයි යන්නේ. හරිද? එක ටයිම් ෆ්‍රේම් එකක් යටට ගියාම මේකේ අපිට ඒ කියන්නේ වීක්ලි එකේ ඔබ්ස්ටකල්ස් තියෙන ඩේලි වල. හරිද? එතකොට ඩේලි වල අපිට වෙන්න පුළුවන් දෙයක් තමයි මෙයා දැන් වීක්ලි එක කන්ෆර්ම් කරනවා. වීක්ලි එක කන්ෆර්ම් කළා මෙතෙන්ට යන මූවමන්ට් එකේදී
මෙයා අර රීටේස්මන්ට් ගොඩක් ගන්න ඩේලි සපෝට් ලෙවල් වලින්. හරිද? එතකොට ඩේලි එකේ අපිට සාමාන්‍යයෙන් උඩ පැත්තට ස්ටෝර් ලයින් කන්ෆර්ම් වෙන්න පුළුවන්. හරිද? එතකොට එයා කරන්නේ ගොඩක් වෙලාවට මෙන්න මෙහෙම ඩේලි එකේ ස්ටෝර් ලයින් එක බිල්ඩ් කරනවා. ඒ කියන්නේ ඩේලි එකේ සපෝට් එක දෙනවා. එතනින් ස්ටෝර් ලයින් එක බිල්ඩ් කරනවා. බිල්ඩ් කරලා ඩේලි එකේ රෙසිස්ටන්ට් එක වදිනවා. එතනින් ස්ටෝර් ලයින් එක බිල්ඩ් කරනවා. ඔන්න ඔහොම. හරිද? ඔන්න ඔහොම බිල්ඩ් කරලා ඊළඟ ඩේලි ලෙවල් එකට ගෙනවා. මෙන්න මේක ඔන්න ඔහොම අරගෙන යනවා. තේරුණාද? මෙන්න මෙහෙම වැඩි වැඩි තමයි. ඒතකොට මෙතෙන්ට එනවා. ආයෙත් හදනවා. ආයෙත් මෙතන මොකක් කරේ මේ ලෙවල් එක හිතන්නකෝ. මෙන්න මේ QM එකේ වදිනවා. ආයෙත් එනවා. ඔන්න ඔහොම. මෙන්න මේ ලෙවල් එක වෙනකම් ඩ්‍රොප් වෙනවා වගේ. ඊට පස්සේ මෙතනින් තමයි අපේ වීක්ලි එන්ඩ් එක වෙන්නේ. එන වීක්ලි එකේ ඊට පස්සේ අපි බලනවා මෙතනින් පස්සේ ඩේලි නෙමෙයි බලන්නේ වීක්ලි එක බලන්න ඕනේ. වීක්ලි ලෙවල් එක මේක මෙයා මාකට් එක රිජෙක්ට් කරනවද? එහෙම නැත්නම් මෙතනින් අර කන්ෆර්මේෂන් මෙන්න මේ විදියට කන්ෆර්ම් කරනවද කියලා. තේරුණාද? මෙන්න මේ ඒ කියන්නේ මේ සෙනර් කියන්නේ මෙතනින් ස්ටෝර් ලයින් එක බිල්ඩ් කරනවද? එහෙම නැත්නම් මෙයා මෙන්න මේකට වෙනකම් මේක අරගෙන යනවාද කියලා බලන්න. තේරුණාද? ඔව් තේරුණා. ඔබ්ස්ටකල්ස් කතාව තේරුණා? ඔව් ඔව් මම පැහැදිලි. හරි. හරි. මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න. හරි. එතකොට ඔයාලට කම්ප්ලුවන්සස් විදිහට කී මේ පොයින්ට්ස් විදිහට ගන්නවා නම් මුලින්ම මාකට් එක එන්න ඕනේ. ඇවිල්ලා මුලින්ම අපි ස්ටෝර් ලයින් එක බිල්ඩ් කරගන්නවා. මොන ටයිම් ෆ්‍රේම් වලද බිල්ඩ් කරන්නේ? monthly weekly daily අන්න හරි. monthly weekly daily ඒ කියන්නේ daily ඔය නොයි තුනෙන් එකක. ඒ කියන්නේ අපි සාමාන්‍ය ඒක වාගේ ට්‍රේඩින් ටයිප් එක ගන්නවා. ස්විං ට්‍රේඩ් එකකට monthly ස්ටෝර් ලයින් එක සහ daily weekly ස්ටෝර් ලයින්ස් යූස් කරන්න පුළුවන්. සාමාන්‍ය ඉන්ට්‍රාඩේ ට්‍රේඩින් හෝ ස්කැල්ප් එකකින් නම් ඔයාලා daily යූස් කරන්න පුළුවන්. හරිද? එතකොට මුලින්ම මාකට් අපි කියමු monthly scenario එකක් කියලා. හරිද? මුලින්ම මාකට් එක monthly support එකකට හෝ resistance එකකට එනවා. හරිද? මෙන්න මෙහෙම මම close එක build කරනවා. හිතන්න මාකට් එකේ මේ තියෙන monthly level එක. හරිද? ඔන්න monthly support එකක් තියෙනවා. හරිද? ඔන්න මුලින්ම මාකට් එක මෙන්න මේ monthly support එකට එනවා. හරිද? මේ monthly time frame එකේ ඉන්නේ මෙතන බලන්න. මෙන්න මෙයා monthly support එකට එනවා. හරිද? ඇවිල්ලා මොකද කරන්න ඕන මාකට් එක? මෙයා මෙතනින් මොකද කරන්නේ? මුලින්ම wick එකක් ගහලා උඩට වික් එක ගහන උඩට යනවා. රිජෙක්ෂන් එකක් දෙනවා. close above it නේ. මෙන්න මෙහෙම රිජෙක්ට් වෙන්න ඕනේ මෙතන. හරි. ඒ කියන්නේ මේ level එක respect කරනවා. ඒක තමයි අපේ පළවෙනි sign එක. ඒතකොට අපිට මේකේ monthly candle එක හැදලා ඉවර වෙනකන් ඉන්න ඕනේ නේද? මේක රිජෙක්ට් කරනවා නැති කියලා බලන්න. ඔව් හැමම ඕනේ නැහැ. හරිද? ඒ කියන්නේ ඔයාලට අර BOS එකෙන් කන්ෆර්ම් කරගන්න පුළුවන්. හැබැයි ඒක පොඩ්ඩක් රිස්කි. හරිද? හැමතිස්සෙම මේකේ high risk scenarios තියෙනවා, low risk scenarios තියෙනවා. හරිද? ඔයාලට පුළුවන් තරම් low risk, ඒ කියන්නේ monthly candle එක හැදලා ඉවර වෙනකන් බලන් ඉන්නවා නම් ඒක හොඳයි. හරිද? ඇත්තටම හොඳයි. seriously කියන හොඳයි. මේක front එකට ගන්න කොහොමද? usually bring into front. ආවේ නැහැ. ආවේ නැහැ. මං හිතුවේ show load into back. මම දන්නේ ඒක නෑ. හරිද? මෙන්න මේවා rejected not. හරිද? මේ යන්නේ මම monthly scenario 1 month. මේක හරියට තේරුම් ගත්තොත් ඔයාලට මේ සෑහෙන දෙයක් පුළුවන්. හරිද? එතකොට මම මෙතන අඳිනවා ඔයාලට මේකෙම මෙන්න මේ මූවමන්ට් එක. හරිද? මේ මූවමන්ට් එකේම weekly scenario එක තමයි අඳින්නේ. හරිද? එතකොට අපේ ඊළඟ මේක තියෙන්නේ මෙන්න මෙතන නේද? මෙතන එකක් තියෙනවා. එහෙම නැත්නම් මොකද්ද? මෙන්න මේ ලෙවල් එක නේ. hello ඔව්
ඔන්න ඔය දෙක තමයි ඊළඟට අපි හදන්න පුළුවන්. ඒතකොට මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට යනකම් අපි දන්නවා අපිට මොනවද ගන්න පුළුවන් මාකට් එක. මේක කන්ෆර්ම් කරාට පස්සේ බයි ගන්න පුළුවන්. එතකොට මේක කන්ෆර්ම් කරගන්න කොහොමද? Buy කරන්න. දැන් මම මේ අදින්නේ මෙන්න මෙතන මෙන්න මේ මූවමන්ට් එක තමයි මේකේ අදින්නේ. හරිද? ඔන්නම එනවා මාකට් එක. මේ අදින්නේ වීක්ලි. හරිද? වීක්ලි එක ඇවිල්ලා ඔන්නම මොකද ගන්න මාකට් එක. නෑ. හරිද? මෙන්න මෙහෙම මෙතනින් මොකක්ද දෙන්නේ? MSB එකක් දෙනවා නේ. මාකට් ස්ට්‍රක්චර්. ඔව් BS එකයි දෙකම එකයි. මාකට් ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් දෙනවා. හරිද? ඔන්න මේක දුන්නාම අපිට පුළුවන් කන්ෆර්ම් කරගන්න හරි මේක ස්ටෝර් ලයින් එක මේ මෙයා කන්ෆර්ම් කරාගේ. හරිද? මෙතන තමයි මෙන්න මෙහෙම කන්ෆර්ම් කරා කියලා මම ඔයාලට SMC කරනවා. SMC මීට වඩා ඉන්ට්‍රස්ටිං. හරිද? පට්ටම ඉන්ට්‍රස්ටිං මම ඔයාලට කියලා දෙන්නම්. මොකද මම තාම මේකේ TMS එක හදන ගමන් තියෙන්නේ. මම ඔයාලට කලිනුත් කියලා දෙනවා. ඒක මාටුකායෙන් පිට යනවා මාරු. හරි ඒක වැඩක් නැහැ. මේ මෙන්න මෙහෙම MSB එකක් දෙනවා. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේක කන්ෆර්ම් කරගන්න. හරි එතකොට අපි ස්ටෝර් ලයින් එක බිල්ඩ් කරලා ඉවරයි. එතකොට අපේ මෙන්න මෙතෙන්ට යනකම් මාකට් එක දැන් අපිට මෙතෙන්ට යනකම් මොකද ගන්න පුළුවන්? බයි ගන්න පුළුවන්ද බැයිද? මේ ලෙවල් එකට යනවා බයි ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. පුළුවන්. එතකොට පුළුවන්. මේ ලෙවල් එකේ එද්දි අපේ ඔබ්ස්ටකල්ස් වෙන්නේ මොනවද? මේ ඉන්නේ අපේ 1 week chart එක. හරි. අපේ ඔබ්ස්ටකල්ස් වෙන්නේ මොනවද? 1 day chart එක. 1 day නෙමෙයි. දැන් මේ අපි මේක 1 month එකේ අන්න හරි 1 week එකේ තියෙන resistant areas නේ. ඒ කියන්නේ key levels. සරලව. මේක MSB එක දුන්නාම නේ අපි බලන්න. ඒතකොට සරලව මේකේ obstacle එක වෙන්නේ මොකද්ද මෙතන? මෙන්න මේ level එක නේද? තේරුණාද? මේක තමයි obstacles level එක. 1 ඔව්. week resistant. ඕ කීබෝඩ් එක නම් අන්තිමයි. හරිද? ඔන්න ඔහොම. තේරුණා? එතකොට ඔයාට පුළුවන් අර මේක යූස් කරලා ඔයා ට්‍රේඩ් කරන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේක තමයි අපේ ටාගට් එක වෙන්නේ. හරිද? ඔයාලට පුළුවන් දැන් හිතන්නකෝ මෙතනින් ඔයාලට පුළුවන් ලොන්ග් පොසිෂන්ස් ඕපන් කරන්න. හරිද? මම ඒවා ඉස්සරහට කියලා දෙන්නම්. කොහොමද ට්‍රේඩ් කරන්න කියලා. ඒක දැන් ඔළුවට දාගන්න බෑ. ඔයාලට මෙතෙන් යනකම් බයි ගන්න පුළුවන්. හරිද? එතකොට අනිවාර්යෙන් ඔයාලා දන්නවා මේ ලෙවල් එකට ටැප් වුණාම මොකක්ද වෙන්නේ? මෙයා තව පාරක් වීක්ලි resistance එක ඔන්නම obstacle විදියට ඇවිල්ලා මේක retest එක ඇවිල්ලා මෙන්න මේකේ තියෙන ආයි weekly තියෙන key level එක tap වෙලා හරිද? තමයි මෙයා ඔන්නම යන්නේ නේ. ඒකට ඒ tap වෙලා ඔයාට bullish පැත්ත story line එකක් හදනකම් ඔයාට මේ ඔන්නම trade ගන්න පුළුවන්. හරිද? මෙන්න මෙහෙම trade ගන්න පුළුවන්. මේ අනිත් එක මට කියන්න දැන් ඔයාලට මේකේ දැන් මෙතන weekly line එක tap වුණා කියලා හිතන්නකො. හරිද? මේ weekly line එක tap කරාම ඔයාලට short කරන්න පුළුවන්. දැන් අපේ monthly story line එක තියෙන bullish පැත්ත. හරිද? එතකොට මෙතන ඔයාලට weekly story line එකක් හදනවා bearish පැත්ත. තේරුණාද? එතකොට මට කියන්න ඔයාලට ඒකේ short කරන්න පුළුවන්ද? short කරන්න opportunities තියෙනවා. තියෙනවා. අනිත් අය තියනවා නේද? තියෙනවා. හරි? එයන්නේ මෙන්න මෙතන ඔයාලට පුළුවන් කවුන්ටර් ඒව තමයි අපේ කවුන්ටර් රේට්ස් එන්නේ. හරිද? ඒ කවුන්ටර් රේට්ස් ඔයාලට ප්‍රේම් ගන්න පුළුවන් ඊළඟ වීක්ලි ස්ටෝරි ලයින් එක බිල්ඩ් වෙනවා. හරිද? අන්න එහෙම ඔයාලට මේකේ උඩටයි යටටයි දෙපැත්තම හොඳ ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒතකොට ඔයා දැන් මෙතන හොඳටම දන්නවා ඔයා එතන මල්ලි දැන් ඒ වීක්ලි එකකින් එන්ට්‍රි එකක් ගන්නකොට අපිට ඩේලි එකට ගිහිල්ලා ඩේලි එකට ටාගට් කියන්න පුළුවන් නේද? ඔව් ඒ කියන්නේ දැන් වීක්ලි එකකින් අපි එතන එන්ට්‍රි එකක් ගද්දි මේක ඇතුලේ මූවමන්ට් එක අපි බලන්න ඕනේ. මොකද ඇයි මේකේ මොනවද අපිට තියෙන්නේ? ඩේලි සපෝට් තියෙනව නේද? ඊළඟ වීක්ලි එක වීක්ලි සපෝට් එක එනකම්
මෙතන ඩේලි සපෝට් උත් තියෙනවනේ. ඒ ඩේලි සපෝට් තමයි අපේ මොනවද වෙන්නේ? වීක්ලි ස්ටෝරි ලයින් එකේ මොනවද වෙන්නේ? අපේ ඔබ්ස්ටකල්ස් ටික වෙන්නේ. හරිද? ඒ කියන්නේ අපේ බාධක ටික. හරිද? එතකොට ඒ වගේ තමයි ඒකට රීටෙස්ට්මන්ට් වෙන්නේ. එතකොට මේක ඇතුළෙත් හරිද? මේක පොඩක් කම්ප්ලෙක්ස්. මෙන්න මේකේ දැන් අපිට මන්ත්ලි බුලිෂ් ස්ටෝරි ලයින් එක තියෙනවා. වීක්ලි බෙයාරිෂ් ස්ටෝරි ලයින් එක මෙතනින් කන්ෆර්ම් කරනවා. මේක ඇතුළෙත් ඔන්නම ඩේලි ස්ටෝරි ලයින් එක බුලිෂ් පැත්තට කන්ෆර්ම් කරන පොයින්ට් උත් තියෙනවා. හරිද? තේරුණාද? ඊට පස්සේ ඩේලි එක බෙයාරිෂ් එකට කන්ෆර්ම් කරලා වීක්ලි එකේ වීක්ලි සපෝට් එකකට අප්පෙලා වීක්ලි එක බුලිෂ් පැත්තට කන්ෆර්ම් කරලා මෙන්න මේ මන්ත්ලි ලෙවල් එක වෙනකන් අරගෙන. තේරුණාද? ටිකක් සංකීර්ණයි කියපු එක. හරි මල්ලි පැහැදිලි පැහැදිලි. පැහැදිලි? ඔව් තේරුණා. තේරෙනවා. වන්දන ඔයාලා වැඩකාර. එහෙම නෑ ඉතින් උනට තේරුණා. නෑ හරියට තේරෙනවා වන්දන. විහිළු නෙමෙයි මාත් කියනවා. විහිළු ගන්නවා. හරිද? එතකොට අපිට මේකේ ඔයාලට ට්‍රෙන්ඩ් ලයින්ස් එතකොට අපිට මේකේ කොහෙද යූස් කරන්නේ? මොකක්ද පොයින්ට් එක ට්‍රෙන්ඩ් ලයින් යූස් කරන්නේ? එතකොට එන්ට්‍රි මම දැන් මම නිකම්ම කියන්නේ හරිද මම ඉස්සරහට එන්ට්‍රි මොඩල්ස් තියෙනවා මේක හරිද මේ ආවට ගියාට එන්ට්‍රි ගන්නෙ නැහැ හැබැයි ඔයාලට සරලව යූස් කරන්න පුළුවන් එන්ට්‍රි මොඩල් එකක් මම කියලා දෙන්නම් ඒකට හරිද ඔයාලට යූස් කරන්න පුළුවන් මෙන්න මෙහෙම කියන්නේ එන්ට්‍රි මොඩල් එකක් ඔයාලට යූස් කරන්න පුළුවන් තව එකක් මට මේ මෙන්න මේකේ ස්ට්‍රෝං ලෙවල්ස් හරිද කියන්නේ ඔයාලා දන්නවා ඔයාලගේ ඩීලින් රේන්ජ් එක දන්නවද නේ ඩීලින් රේන්ජ් තියරි දන්නව නේ ඩීලින් රේන්ජ් එක හදාගන්න දැන් ICT කරලා තියෙනවානේ හරිද අර අලුත් එක්කෙන වැඩි හිතන්න එපා එයාට ඉස්සරහට දන්නවා දැනගනි මෙන්න මේ සපෝට් ලයින් හරි දැන් මේකේ මන්ත්ලි එකේ මෙතන ස්ටෝරි ලයින් එක කන්ෆර්ම් වෙන්නේ මේක හොඳ ස්ට්‍රෝං ලෙවල් එකක් වෙන්න බෑ ඒ දැන් මෙතන තව යාට මන්ත්ලි ලෙවල්ස් තියෙනව නේද හරිද ඒ මන්ත්ලි ලෙවල්ස් වලට යන්නේ නැතුව මෙතන මෙයා මෙතනින් ස්ටෝරි ලයින් එක බිල්ඩ් කරන්න මේක හොඳ ස්ට්‍රෝං ලෙවල් එකක් වෙන්න බෑ මුලින්ම නේද මේක අතන්දර අමතක කරන්නකෝ තේරුණාද එත අන්න ඒ වගේ ස්ට්‍රෝං ලෙවල් එකක් බිල්ඩ් වෙනවා ඊට කලින් මෙයා ලික්විඩ් පර්ච් එකක් දීලා තියෙනවා හරිද ඒ කියන්නේ මෙයා මෙතන ඩීලින් රේන්ජ් එකක් කන්ෆර්ම් කරලා තියෙනවා ඒ කියන්නේ කලින් ලික්විඩ් පර්ච් එකක් දීලා තියෙනවා නම් මෙන්න මෙතනින් මෙන්න මෙහෙ තියෙන ලෝ එක ලික්විඩ් අරන් තියෙනවා හරිද මේ මෙන්න මෙයා මෙතන හොඳ ස්ට්‍රෝං ලෙවල් එකක් වෙනවා ඔයාලට ඒක තේරෙනවා ඒ කියන්නේ මෙන්න මෙහෙම ලික්විඩ් පර්ච් එකක් දීලා මෙන්න මේකේ ඔන් හෝම් බ්‍රේක් අවුට් එකක් දීලා තියෙනවා නම් හරිද මේක MSB එකක් දීලා මට දැන් උඩට අඳින්න බැරි හින්දා මම මේ මෙහෙම අඳින්නේ MSB B එකක් දීලා තියෙනවා එහෙනම් මෙන්න මෙහෙම කතන්දර තමයි කියන්නේ මම අඳලා බලන්න ඔන්න දැක්කද මෙන්න මෙහෙම තියනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේක හොඳ ස්ටෝරි ලයින් එකක් මේ ලයින් එකක් විදිහට ලෙවල් එකක් විදිහට ඔයාලට අඳුරගන්න. හරිද? එතකොට මේ වගේ තැන් වල ගොඩාක් වෙලාවට ඔයාගේ මේ මොකද්ද මේ එක හදනවා. හරිද? ස්ටෝරි ලයින් එක හදනවා. හරිද? ස්ටෝරි ලයින් එක කන්ෆර්ම් කරනවා. ඊට පස්සේ ඔයාලට ඒකේ වන් ටයිම් ෆ්‍රේම් ලෝව ගිහිල්ලා ඔයාලට එන්ට්‍රි ෆ්‍රේම් ගන්න පුළුවන් ඊළඟ මන්ත්ලි ලෙවල් එක වෙනකම්. හරිද? එතකොට මන්ත්ලි ලෙවල් එක වෙනකම් ෆ්‍රේම් ගන්න පුළුවන්. එතකොට ඔයාලට යූස් කරන්න පුළුවන් තව මේකක් තමයි මේක ඒෂන් සේෂන් එක අගෙන මකවාල ඒෂන් සිප් එක කියලා දෙන්නනේ ඒෂන් සිප් එකක් මෙතෙන්ටම ආදන්න පුළුවන් හරිද මම ඒක දැම්ම කියලා දෙන්න යන්නේ නැහැ හරි ඒවා ඇවිල්ලා එන්ට්‍රි මොඩ්ස් හරි මේක ෆිබොනාචිස් තියෙනවා ස්පයිඩර් එක යූස් කරන්න තියෙනවා හරි දැන් ඔයාලා අහලා තිබ්බ නේද මෙන්න මේක එහෙම යූස් කරන්න මොකටද මෙන්න මේකයි යූස් කරන්න කියලා අහලා තිබ්බ නේද මේක යූස් කරන්න පුළුවන් මේකේ එතකොට SNRT levels තියෙනවා මෙන්න මේවා එහෙම මොනවාට අර මං reversal points එහෙම අඳුර ගන්න මේ යූස් කරනවා ඔයාලා දැකලා තියෙනවා නේද එතකොට මෙන්න මේවා කොහොමද යූස් කරන්නේ ඔන්න ඔය දේවල් හැමදේම ඔයාලා ඉස්සරහට ඉගෙන ගනින් මේ වගේ settings මම දෙන්නම් හරිද ඒක අපි ඊළඟ sessions වල කරමු අද ඔක්කොම කරන්න ගියොත් අමාරුයි වැඩි හරිද ඔයාලා දැන් කියලා දීපු ටික දෙන්න story line build කරන්නේ කොහොමද අපේ support resistance level මොනවද trend line වර්ග ටික මොනවද හරිද එතකොට ඔයාලට පුළුවන් මම මේකට උදාහරණ ටිකකුත් පෙන්නලම යන්න නැත්නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් අපි ගහගමු ටස්ක් කරලා හිතන්න අපි යමු මන්ත්ලි හරිද
monthly chart එකට ආවා. ගොන්තර ළඟ ඒව ගන්න බලමු. නැත්නම් වැඩේ පොඩ්ඩක් කේස්. මුලින්ම මාකට් එක එනවා. හරිද? ඇවිල්ලා දැන් හිතන්න මේ month එක කියලා. මාකට් එක මුලින්ම ඇවිල්ලා මෙන්න මේක ටැප් වෙනවා. හරි? මේ තියෙන අපේ key level එක. මේ තියෙන අවසානට හදපු මේක. මෙන්න මේ key level එකේ ටැප් වෙනවා. හරිද? මේක ඇවිල්ලා මොකක්ද අපේ? මේ key level එක මොකක්ද? hello OC එකක් නේද? හරි open close level. හරිද? මෙන්න මේ key level එක ටැප් වෙනවා. හරි? ටැප් වුණාම අපි මොකද ගන්න? එක time frame එකක් යටට යනවා. හරි? දැන් මෙතන ඉන්නවා එකක් පෙන්නනවා daily ආවේ කියලා. weekly බලන්න ඔයාලට weekly එකේ මේ බලන්න. ඔයාලට clear නැහැ මේ BOS එක ගන්න. හරිද? මෙන්න මේ වගේ point වල තමයි මම කිව්වේ ඔයාලට මේ වගේ අර එකපාර movement එක දැන් ඔයාලට පේනවනේ මේ monthly එකේ ඔයාලට ඒක දැක්ක ගමන් පේනවා. හරිද? movement එක එකපාර තමයි මෙහෙම යටට ඇවිල්ලා එකපාර තමයි උඩට ආයෙ ගිහින් තියෙන්නේ. හරිද? එතන කෙලින්ම එතන wick එකක්මනේ තියෙන්නේ. අන්න ඒ වගේ points වල හරිද? මම මේ key කියලා දාගන්න. monthly මේ වගේ points වල තමයි අර ඔයාලට ඕන වෙන්නේ තව time frame එකක් low යන්න වෙන්නේ ඔයාලට මේ අර BOS එක confirm කරගන්න. හරිද? මම අර කිව්වේ maximum 2 එක. එතකොට මෙන්න මෙතෙන්ට එනවා. එතකොට මෙතන ඔයාලට තියනවාද මේ BOS එකක් හදලා? එන්න මේ story line එක confirm කරලා තියෙනවද නැද්ද? මෙයා නිකන් බලලා කියන මම line chart එක දාන්න කරලාද නැද්ද? කරලා අන්න හරි කරලා දෙනවා. මෙන්න කොතනින්ද කරලා දෙන්නේ? මෙන්න මෙතනින් කියලා පේනවා. ඔව් දැක්කද? මෙන්න මෙතනින් MSP එකක් දී. හරි. හරි. එතකොට අපේ story line එක confirm කරලා දී. හරි. එතකොට අපි ආයෙ monthly යනවා. අපේ ඊළඟ මේක කොහෙද තියෙන්නේ? ඊළඟ මේ මොකද්ද මේ අපි කිව්වොත් ඒකට මොකද්ද? ස්ටෝර් ලයින් එක. අන්න ස්ටෝරි ලයින් සෝරි ඊළඟ ස්ටෝරි ලයින් එකේ තියෙන මෙන්න මෙතන නේද දැන් මේ කැනල් එක දැන් මෙහාට ඇවිල්ලා තියෙන හින්දානේ දැන් මෙයා මෙතෙන්ට ක්‍රියේට් වෙද්දි හරිද මෙයා මෙතෙන්ට මේ පල්ලෙහාට ඇවිල්ලා තියෙද්දි මෙතන තියෙන V shape එකක් නේද ඔයාලට ඒක තේරෙනවද දැන් මම මේක මෙහෙම ගත්ත හින්දා දැන් මේ මට මේක මෙතනින් මෙහෙම ගන්න උනේ මේ පැත්තේ ඒවා නැහැ හරිද මේ පැත්තේ ඒවා නැහැ කියන්නේ මේ පැත්තේ තව V shape මේ A shapes නැහැ හරිද කියන්නේ resistance levels නැහැ මොකද අපි මේ ඉන්නේ gold වල all time high එක තමයි ඉන්නේ හරිද all time high එකේ තව ඉතින් මේ පැත්තේ ඔයාලා resistance නැහැ ගන්න හරිද ඒකයි මට මෙතන එහෙම කියන්න උනේ තේරුණානේ කියපු එක all time high එකේ ඔව් එතකොට ඔයාලට මේක පල්ලෙහාට ගින් තියදී ඔයාලට ඊළඟ resistance එක විදිහට තියෙන මෙන්න මේ all time high එකේ මෙන්න මෙතන තියෙන මෙයා මේ create කරගෙන ආපු rejection block එක තමයි හරිද තේරුණාද ඊට පස්සේ ඔන්න ඕක තමයි අපේ ඊළඟ story line එක එතකොට මේ මෙතනින් තමයි ඊළඟ monthly මේ resistance එක තියෙන්නේ හරිද එතකොට ඔතෙන්ට යනකම් අපිට මෙන්න මේ මෙතනින් ටැප් වුණාට පස්සේ දැන් අපි daily එකට මෙන්න මෙතන මාකට් එක ටැප් වුණාට පස්සේ අපිට මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට එනකම් අපිට buy කරන්න පුළුවන්ද බැයිද මාකට් එකේ පුළුවන්ද බැයිද පුළුවන් නේ ඒක තේරෙනවද පුළුවන්. හරි එතකොට අපේ obstacles එන්නේ මොනවද හරි මෙතෙන්ට එනකම් buy ගන්න පුළුවන් එතකොට තව අපිට daily sorry weekly chart එක monthly weekly එකේ අපිට obstacles විදිහට තියෙන්නේ මෙන්න මේ point එක තියෙනවා හරිද මෙන්න මේ point එක කියන්නේ ඔයාලා දැන් හිතන්න ඕනේ දැන් මේ candle එක තාම මේ එහාට print වෙනවා හරිද එතකොට මේක ඇවිල්ලා ඔයාලට මොකද්ද support broken resistance හරිද SPR level මෙතන obstacle එකක් තියෙනවා ආය මෙන්න මෙතන තියෙනවා හරිද මේ තමයි weekly levels මම ඒවා වෙන පාටකින් දාන්නම් අපි ගමු මේවා රතු පාටි මේක weekly obstacle එකක් මේක weekly obstacle එකක් හරිද හරි දැන් අපි යන්න daily එකට ආපහු මේ chart එකට මෙතන සා daily එකේ අපිට මෙන්න මේ points වල obstacles තියෙනවා හරිද දැන් ඔයාලට දැන් එතකොට මෙතෙන්ට ආවම මාකට් එක දැන් මෙතන මේක ඇවිල්ලා මෙන්න මෙතනින් ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරලා කන්ෆර්ම් කරලා තමයි දී. හරිද? දැන් යනවා අපි entry place කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ weekly මෙයා මෙතන MSB එක දෙද්දි මේ weekly obstacle එක
මෙයා බ්‍රේක් කරලා ඉවරයි. හරිද? එතකොට අපිට මෙන්න මේ මූවමන්ට් එක තමයි කැච් කරගන්න වෙන්නේ. ඒ මූවමන්ට් එක කැච් කරගන්න අපිට 4 hour 1 hour යන්න පුළුවන්. ගිහිල්ලා බලන්න පුළුවන්. අපිට මොනවාද තියෙන මෙතන මේ හරිලි බුලිෂ් වෙලා තියෙන්නේ. මෙතන පොයින්ට් එකේ අපිට මේ වගේ තමයි දැන් ට්‍රෙන්ඩ් ලයින් කන්ෆ්ලුවන්ස් යූස් කරන්න වෙන්නේ. හරිද? අපි බලමු ඕහව තුටගෙන මෙතන මම ගත්ත පොයින්ට් එක ගෙනාවු. වන්හවල වාට ඊට පස්සේ මෙතනින් පුළුවන් මෙතන ළමයි එන්ට්‍රි එකක් නැහැ. හරිද? එන්ට්‍රි එකක් නැති වෙන හේතුව කියන්න වාට මෙතන ඉන්න එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ඒත් මේ වැඩේ අවුල්. මොකද දන්නවද? මෙයා කෙලින්ම එකපාර බුලිෂ් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට මෙතන ඉන්නේ මේක කන්ෆර්ම් කරලා තියෙන්නේ. ඒතර මෙයා මෙතනින් ආය රීටෙස්ට්මන්ට් එකක්වත් දීලා නැහැ. මේ මාකට් එකේ මෙතන ඔබ්ස්ටකල්ස් උත් නැහැ. හරිද? මේ කෙලින්ම මෙතෙන්ටම ගිහිල්ලා. හරිද? මේ එතන ඒ හේතුව හින්දා මෙතන එන්ට්‍රි එකක් නැහැ. හරිද? මේ එහෙම නැත්තම් ගොඩාක් වෙලාට මේ වගේ පොයින්ට්ස් වල එන්ට්‍රි දෙනවා. හරිද? හිතන්නකෝ සරලව වෙන්නනවා හිතන්නකෝ මෙතනින් දුන්නේ කියලා මේ කියන්නේ මේ මූවමන්ට් එක ගොඩාක් මේ පහළට කියන්නේ මේ එකපාර මේ ආපු මේ ඔයාලට පේන මාකට් එකපාර මේ ක්‍රෑෂ් වෙලා තියෙන කියලා. අන්න ඒක හේතු හින්දා හිතන්න ඔයා MSB එක මෙන්න මෙතනින් දෙන්නේ කියලා ඔයාලට. හරිද? සාමාන්‍ය ඇවරේජ් මේ කියන්නේ යූෂුවලි දෙන්න ඕනේ මෙන්න මේ වගේ පොයින්ට් එක. හරිද? යූෂුවලි දෙන්නෙත් එහෙමයි. එතකොට මේ වගේ පොයින්ට් එකක් කන්ෆර්ම් කරාම හරි මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ එන්ට්‍රි එක ෆ්‍රේම් කරන විදිය SN ගන්න. හරිද? මෙතනින් ඔයාලට MS මේ B එකක් දුන්නාම ඔයාගේ වීක්ලි monthly story line එක දින ආයේ මෙතනනේ. හරිද? මේවා තමයි weekly story. හරිද? ඒත් ඔයාලට මේ levels refine කරගන්න පුළුවන්. හැමතිස්සෙම දැන් ඔයාලට weekly level එක මෙහෙම තියෙනවා නම් මේක refine කරලා තව උඩට. හරිද? පහළට ගන්නෙ නෑ. මෙන්න මේක දැන් මේක මෙතනනේ තියෙන්නේ. ඔයාලට මේක refine කරගන්න පුළුවන්. දැන් මෙතන point එක ගෙන මෙන්න මෙතන මේ level එකට නම් ඔන්නෝ refine කරගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මෙතන QM එකට අන්න එහෙම refine කරගන්න පුළුවන්. හැමතිස්සෙම උඩට. support නම් පල්ලෙහාට තමයි refine කරන්නේ. හරිද? ඔයාලට පේනවා මෙන්න මෙතනින් ගානට wrap වෙලා තියෙනවා. මෙතනින් MSB එක දීලා තියෙනවා. එතකොට අපි බලනවා MSB එක දුන්නාට පස්සේ අපිට hard confirm ඉතින් මෙන්න මෙතන level එකට වෙනකම් අපිට buy කරන්න පුළුවන්. එතකොට මේ buy කරද්දි ඔයාලට පුළුවන් අර trend line confluence ආරාමය use කරලා බලන්න. හරිද? දැන් මෙතන ඔයාලට මෙන්න මෙහෙම trend line එකක් තියෙනවා මෙතනින් අඳින්න පුළුවන්. එතකොට ඔයාලට 4 hour time frame එකේදී මෙතන මොකද්ද තියෙන්නේ? මේ මොකක්ද? daily පෙන්නන්න. මෙන්න මේ මොකක්ද? අරක පෙවුන්නත්. මේක නම් මේ ස්ප්‍රෙඩ් කේස් එක. ඕපන් ක්ලෝස් එක. නෑ සපෝට් එක. මාක් කරේ. ආඩේ එකකින් පෙන්නන්න මේ. දැක්කද? ඩීඩී එකේ සපෝට් එක. ඔන්න සපෝට් එකක් තියෙනවා. මේක මේ වාඩ එකක් දෙන්න. හරිද? එතකොට මේක තමයි ඔයාලට රිෆයින් කරගන්න පුළුවන් ලෙවල්. හරිද? මෙන්න මෙතන. හරිද? එතකොට ඔයා ගොඩක් වෙලා ට්‍රේඩ් එක මෙතන ඔයා ට්‍රේඩ් එක ප්ලේස් කරනවා මිස් වෙනවා. හරිද? මිස් වෙන්නේ ඉතින් හේතුව ගෝල්ඩ් නේ. ගෝල්ඩ් එක මේක GBP වලත් හොඳට මේ මෙන්න මෙහෙම තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ට්‍රේඩ් එක ප්ලේස් කරන්නේ මෙන්න මෙතන. හරි? මෙන්න මේ පොයින්ට් එකෙන් තමයි ට්‍රේඩ් එක ප්ලේස් කරන්නේ. එතකොට ඔයාගේ ස්ටොප් ලොස් එක ඔයාලට කොහොමද තියාගන්න පුළුවන්? තියාගෙන ඔයාලට මෙන්න මෙතන ටාගට් ගන්න පුළුවන් බය නැතුව. හරිද? ඊළඟ weekly obstacles වලින් තමයි weekly නැත්නම් daily obstacles වලින් තමයි ඔයාලට market එක reject වෙන්නේ. ගොඩක් කරන්නේ මෙන්න මේ point එක විතරයි මෙතන නම් තියෙන්නේ. හරිද? වෙන levels නැහැ. ඒතර ඔතනින් market එක reject වෙන්න පුළුවන්. ඔයාලට වෙනවා මෙතන දෙතුන් පාරක් කලින්ම tap වෙලා තියෙනවා. ඒකින්ද මෙතනින් කිසිම rejection එකක් දීලා නැහැ කියන්නේ. මෙතන ලස්සන මෙන්න මෙතන ඉන්න පොඩි rejection එකක් දීලා තියෙනවා. හරිද? මම මේක levels ගානටම නෙවෙයි ඇඳලා තියෙන්නේ. හරිද? දශමයක් නැන්දනම් මේ level එක හරියට මෙන්න මෙතෙන්ට එන්නේ. එතකොට මෙතනින් පොඩි රිජෙක්ෂන් එකක් දීලා දිනවා පහලට ඒවට ඒක යා ඉග්නෝර් කරලා මාකට් එක ආපහු උට්ටාරන්න. දැක්කද? ඔයාලට මෙතන එන්ට්‍රි මිස් වෙනවනේ මෙතන. පේනවද? මේ එන්ට්‍රි මොකක්ද වෙන්නේ? ඔයාලට මිස් වෙනව නේද? මේ පොඩි මේ වෙහකින් මිස් වෙනවා. හරිද? චූටි මේ වෙහකින්. මේ ඒවට මිස් නේ ඉතින් කොහොම හරි. අන්න ඒ වගේ තැනක මිස් වුණාම එන්ට්‍රි ඔයාලට ඊළඟ එන්ට්‍රි ෆ්‍රේම් කරන්න පුළුවන් අපිට තියෙන ඊළඟ ලෙවල් එක. හරිද? දැන් අපිට මෙතෙන්ට අපි දන්නවනේ බයි වෙනවා කියන්නේ. හරිද? ඊළඟට අපිට ලෙවල් එකකට තියෙන පෝකා වල පෙන්නන්න මෙන්න මෙතන එක තියෙනවා. මේ ලෙවල් එක මේ ලෙවල් එනවා. ඔයාලට 1 hour confluences බලන්න පුළුවන්. ඔයාලට trend line එකක් මොකක් හරි අඳ ගන්න.
මෙතන daily නම් මෙතන levels නැහැ මම හිතන්නේ. හරි. ඔව්. ඒ කියන්නේ මේ මෙතන මාකට් එක එන weird හරිද? පේනවනේ. එන weird point එක මම මේ example එක ගත්තේ. ඒකින්ද ඔයාලට මෙතන නැහැ පෙන්වන්න තරම් මට එකක් මේ අර ගොඩක් most of the time හරිද? trend line confluence නෑ හරි මෙතන trend line එකකුත් නෑ මට ඔයාලට පෙන්වන්න තරම් මේ මොකද මේ මෙතන මාකට් එක එන weird හරිද? මේ එහෙම නැත්තම් මෙන්න මෙතන entry එකක් තියෙනවා definitely හරිද? ඒ entry එකකින් miss වෙලා මේ කියන්නේ trend line එක wrap වෙලා ඒවට අපේ key level එක එනකන් අපි buy කරන්නේ නැහැ හරිද? trend line එක අපි additional confluence එකක් විදියට use කරන්නේ හරිද? ඒක trend line එකට අපිලා buy වෙලා තිබ්බට අපි key level එකට tap වෙලා නැහැ. ඉතින් මෙතන අපිට entry miss වෙනවා ගොඩක් දුරට. දැන් මේ මෙතන බලමුකෝ. මේ තියෙන අපිට weekly octagon එකක්. ඒකට මේක අපිට confirm වෙනවා මෙන්න මෙතනින්. හරිද? මෙතන break කරලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙතන level එකක් තියෙනවා. සහ මෙන්න මෙතන level එකක් තියෙනවා. මෙන්න මේ levels දෙකෙන් sell ගන්න පුළුවන්. හරිද? ඒක sell ගාද්දි ඔයාලට වන්හව ගිහිල්ලා බලන්න පුළුවන්. මෙතන මොකට ඔයාලට තියෙන confluences කියලා. හරිද? මම ඔයාලට QM ranges කියන. දැන් ඒතකොට ඔයාලට මෙන්න මෙතන තියෙන වන්හව එකේ QM එක තියෙනවා. මෙන්න මේ QM එක. ඊට පස්සේ ඔයාලට මෙතන trend line confluence එක පෙන්වන්න නැහැ මේක. අර කලින් කතාව තමයි අපි මෙතන all time high එකක් එක්කන සෙල්ලම් කරන්නේ. ඒ මෙහෙ ගොඩක් details නෑ. හරිද? details නැති වුණා ගානේ මේවා මදි. මේක අපි තව low time frame කියන බලන්න පුළුවන්. මම ඔයාලට තව low time frame analyze කරන්න කියලා දුන්නා තියෙනවා. ඕනේ නෑ. ඒක ඔයා හිතනවා මෙන්න මෙතන QM එකෙන් ඔයා entry එකක් තියෙන්නේ. මෙතන tap වුණාම ඔයාලට entry ගන්න පුළුවන්. මෙතන ඔයා additional confluence බලන්න ඕනේ. ඔයාලට මෙන්න මේ low එක target කරන්න. හරිද? high RR trade ලස්සන trade එකක් ඉතින්. ඔන්න ඔහොම. පේනව නේද? prediction තියෙන. මෙතන තව additional දේවල් තියෙනවා. මම ඒවා ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. අපිට හොඳ උදාහරණයක් ගන්න point එකක්. අපි daily එකක් බලමු. මෙන්න මෙතන එක බලමු. මෙතන මේ daily level එකට tap වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ 4 hour එකේ structure එක break කරලා තියෙනවා. හරි. මෙන්න මෙහෙම. ඊට පස්සේ අපිට පුළුවන් daily එකේ ඊළඟ තියෙන zones ගන්න. ඒකට අපිට clear තියෙනවා daily වලට. මෙන්න මේක සහ මෙතන මෙන්න මේක. හරි. මේ zones දෙක තියෙන්නේ. ඔන්න ඔය දෙක. obstacles වල තියෙන්නේ මෙන්න මේ level එක. මෙතන මෙන්න මේ level එක. මෙතන මෙන්න මේ level. හරි. මෙන්න මේ දෙක තමයි obstacles වල තියෙන්නේ. හරි. ඊට පස්සේ තව යට levels තමයි ඊළඟට තියෙන්නේ. හරි. daily එකේ. daily වල ඊට පස්සේ තව තියෙනවා මෙන්න මෙතන level එකක් තියෙනවා. මෙතන සහ ඊට පස්සේ මෙන්න මෙතන level එකක් තියෙනවා. හරි. එතකොට මේ වටාව මේවා daily මම මේවා වෙන පාටකින් ගන්නවා. හරි. මේක තමයි අපි කලින් ගත්ත උදාහරණ. මෙන්න මේ වටාවම මෙතනින් confirm කරලා තියෙනවා structure එක break කරලා මෙන්න මෙතනින් හරි. line chart එක බලන්න මේ structure මෙන්න මෙතනින් break කරලා confirm කරලා තියෙනවා. හරි. හරි. ඊට පස්සේ අපි බලනවා මෙතන entry point එකක්. entry point එක බලද්දි අපිට බලන්න පුළුවන් 4 hour එකේ දැන් structure එක break කරාට පස්සේ 4 hour එකේ තියෙන levels මොනවද කියලා අපිට ගන්න. හරි. එතන මෙන්න මෙතන තියෙන අපිට QM range එකක්. මේක ගන්නවා. බලන්න තාම ඉන්නවලු. අපි වෙන පාටින් ගන්න. මෙතන QM range එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා resistance එකක්. හරි. ළඟම තියෙන level එක. ඊට පස්සේ ඕනනම් මෙන්න මෙතනත් level එකක් තියෙනවා. හරි. උඩ point එකේ
ඔය තුන තමයි දැන් ඊට පස්සේ අපිට 1 හව යන්න පුළුවන් 1 හව ගිහිල්ලා ඔයාලට පුළුවන් මේකේ ට්‍රෙන්ඩ් ලයින් කන්ෆ්ලුවන්සස් හරි මෙතන නම් අපිට ට්‍රෙන්ඩ් ලයින් එක අඳ ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ මම සපෝට් රෙසිස්ටන්ට් ලයින් හරි මෙතනක් ටිකක් තියෙනවා නෑ එතකොට ඔයාලට මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක කන්ෆ්ලුවන්ස් එකක් විදිහට යූස් කරන්න පුළුවන් හරිද මේක කන්ෆ්ලුවන්ස් එකක් විදිහට යූස් කරන්න පුළුවන් එතකොට ඔයාලට මේජර් ලින්ක් හෝ මේජර් ලින්ක්ස් එක ගන්න එතකොට මෙතෙන්ට මං හිතන්නේ ට්‍රෙන්ඩ් ලයින් එකක් නැහැ හරිද මම බැලුවා පුළුවන් තරම් මේ ඉන්වෝල් කරගන්න ට්‍රෙන්ඩ් ලයින් එකක් නැහැ හරිද එතකොට ඔයාලට මෙන්න මේකෙන් ඔයාලට එන්ට්‍රි එක ගන්න ගොඩක් වෙලාවට මිස් වෙන්න පුළුවන් සහ මෙතන ඉතින් ඔයා ICT දාන කරනකොට මේකෙන් සෙල් කරන්නේ නැහැ මෙන්න මේ ඩීලින් එන්ජින් සෙල් ගන්න හරිද මේකෙන් සෙල් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ අර මේකෙන් සෙල් කරන කාට තවත් සේෆ් ලෝ රිස්ක් බයි එක වෙන්නේ මාකට් මේක මොඩල් එකේ ලෝ රිස්ක් කියන්නේ ඔයාලට මෙතන පේනවා මාකට් මේක මොඩල් එක තමයි ගිහින් ඉන්නේ හරිද මේක තමයි ඔරිජිනල් කන්සල්ටේෂන් එක මේක තමයි ෆස්ට් ඇකියුමුලේෂන් එක සෙකන්ඩ් එක මෙතනින් ස්මාර්ට් මනි රිවර්සල් එක මේ පළවෙනි එක මේ තියෙන දෙවෙනි ඩිස්ට්‍රිබියුෂන් එක හරිද මේක ඔයාලට හයි ටයිම් ෆ්‍රේම් ගිහින් බලනවා මෙන්න මෙතන CRD එකකුත් තියෙනවා මේ හැම දෙයක්ම මේ සියලු සෑම දෙයක්ම මෙතන ඉන්වෝල් වෙලා තියෙනවා හරිද ඔයාලට එන්ට්‍රි පොයින්ට් එකක් හොයද්දී ඔයාගේ එන්ට්‍රි පොයින්ට් එක හරිනේ ඔය හැම එන්ට්‍රි මෙතඩ් එකම ඔයාලට එන්ට්‍රි එකක් තියෙනවා එතකොට ඔයාලට මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක කන්ෆ්ලුවන්ස් එකක් විදිහට යූස් කරලා මෙන්න මේ ලෙවල් එක සහ මෙන්න මේ ලෙවල් එක කියන්නේ අපි මෙන්න මේක කියන්නේ අපිට මුලින් මේක ස්ටෝර් ලයින් එක බිල්ඩ් කරා ඩේලි වල ඒක මෙතනින් කන්ෆර්ම් කරා එතකොට අපිට 4 hour වල තියෙන සපෝට් මේ රෙසිස්ටන්ට් ලයින් එක මේක එතකොට මෙන්න මේ දෙකෙන් අපිට පුළුවන් මාකට් එකේ කන්ෆ්ලුවන්ස් වලගෙන සෙල් කරන්න හරි හරිම සරලයි මෙන්න මේවා මෙන්න මෙතෙන්ට SL එක විප්පේ කාඩ් තියලා ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් මගේ වෙන්ට නම් කියලා දිනවට එයා ඒකේ මෙෂර්මන්ට්ස් වගේක් දෙනවා සාමාන්‍යයෙන් පිප් 10ක් පිප් 5ක් අතර තමයි තියන්නේ හරිද 10ත් 5ත් අතර තියලා එයා ගොඩක් කරලා හයි RR ටාගට් කරනවා ඔන්න ඊළඟ ලෙවල් එක මේකනේ ඔන්න ඔහම ටාගට් ගන්න පුළුවන් හරිද තේරුණා ඒ එන්ට්‍රිය තේරුණාද මං ඔයාලට ඒ කියන්නේ මේක මං ගොඩක් උගන්වන්න දක්ෂ නැහැ හරිද ඇත්ත කියන්නේ බොරු කියන්නේ මම ICT ට්‍රේඩ් එකකින් ඉන්නේ මම SNR ට්‍රේඩ් එකකින් නෙමෙයිනේ මේක මම ගොඩක් උගන්වන්න දක්ෂ නැහැ හැබැයි මගේ මෙන්ට මේකට මාර දක්ෂයි හරිද එයා ඉන්නේ මේකේ මාර වැඩකාරයෙක් තියෙනවනේ ඒතර මම ඔයාලට එයාගේ ඒ සම්පූර්ණ මේක පැය 3ක් තියෙනවා මම ඒක සම්පූර්ණයෙන් දෙන්න ඔයාලා ඒකත් බලන්න එතකොට ඔයාලට මාරම අයිඩියා එකක් ගන්න පුළුවන් හරිද මම මෙතන ඔයාලට බේසික් අයිඩියා එකක් දෙන්න මොකද මම ඇවිල්ලා මේ SNR ට්‍රේඩ් එකකින් නෙමෙයි හරිද මම ඇවිල්ලා ICT ට්‍රේඩ් එකකින් මම මෙතන ඔයාලට මේකේ කී ලෙවල්ස් අර මම කියපු කාරණා තුන තමයි මේක ඕනේ හරිද ඒ මොකද්ද කී ලෙවල් අඳුර ගන්න ස්ටෝර් ලයින් එක බිල්ඩ් කරගන්න සහ අපේ කන්ෆ්ලුවන්සස් වලට කියන්නේ මෙන්න මේ මෙහෙම දැන් අපි ICT වල ට්‍රේඩ් කරද්දී ඔයාලා කොච්චරවත් අහනවනේ ඇයි මම මෙහෙම ගොඩාක් ලොකු RR මේ කොහොමද ගත්තේ ඒ කියන්නේ අපේ හයිඩ්‍රෝ මොඩල් එක වුණත් මොන මොඩල් එක වුණත් අපිට සාමාන්‍යයෙන් RR එකේ තියෙන 1 to 5 1 to 6 සාමාන්‍යයෙන් මම කියන්නේ 1 to 2 ගහලා ඊට පස්සේ 1 to 2 වලින් ඔයාගේ පාර්ෂල්ස් අරගෙන ඊළඟ ඒවා එක්ස්ටර්නල් වලට අල්ලන්න නේ ඒතර ඔයාගේ ICT වලින් ගත්තත් ඔයාගේ උපරිම RR එක වෙන්නේ මෙන්න මේකනේ නේ මෙන්න මේ එක්ස්ටර්නල් වලට නවා මෙතන ඉඳන් මේ ICT entry එක ගත්තා කියන්නේ හරිද මේ ඔයා මෙතන ICT entry එක ගත්තා නම් මෙන්න මෙතන ඔයාගේ උපරිම RR එක වෙන්නේ මෙන්න මේකනේ එකට 13ක් තියෙනවා මෙතන ටිකක් ලොකු RR එකක් ඒවට අනික එච්චර එන්නේ නැහැ දැන් ඔයා මෙතන මෙහෙම SL එක තියන්නේ ගොඩක් වෙලාවට මේ BPR එක උඩින්නේ තියන්නේ ඒතර ඔයාලා මෙන්න මෙතනින් තමයි තියන්නේ හරිද ඒතකොට ඔයාලට එකට 8ක් වගේ තමයි RR එක තියෙන්නේ හරිද හැබැයි ඔයා SNR දන්නා නම් ඔයාලට පුළුවන් මේකේ RR එක තව පොඩ්ඩක් රිෆයින් කරලා අනික එන්ට්‍රිය මාර ෂාප් කරගන්න පුළුවන් සහ අර කී ලෙවල්ස් අපිට වැදගත් වෙනවා අපේ මේවා ඩිෆයින් කරගන්න හරිද දැන් මේක මේකෙන් ගහුවා නම් එකට 17ක් නෙමෙයි සෝරි ඒතර මේකේ මෙන්න මෙතන SL එක වා තියෙන්නේ හරිද ඔයාලට සාමාන්‍යයෙන් එකට 35ක් විතර තියෙනවා මේක හරිද අන්න එහෙම පොඩි පොඩි වාසි තියෙනවා හරිද තේරුණාද අන්න ඒවට විතරයි ඔයාලට මේවා ඕනේ මොකද නැතුව ඔයා මේ SNR වලින් ඉස්සරහ ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ හරිද ඔයාලට මේවා ඉස්සරහට වැදගත් තේරෙනවද අර කියපු කාරණා තුනට අදට ඇති නේද මේ